හරි. දෙන්නෙක් හිටියා මම දෙන්නෙක්ට දුන්නා. හරි. දෙන්නෙක්ට දුන්නා. මේ හරි. ගැටලුවක් නැහැ මේ අපේ රසික ගුණ රසිකා ගුණරත්න කියන සුභාෂිනී අක්මීමන කියන ටීචර්ටයි දීලා තියෙන්නේ. හරි. මම අර දැන් අද කරන්න ඉන්නේ මෙන්න මේ ඔයාලට මේ ටික මේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තමයි හදන්නේ. මෙන්න මෙතන නේද මෙන්න මේ කොටස තමයි මම මේ බලාපොරොත්තු වෙන්නේ කරන්න මේ හැබැයි මෙන්න මේක පොඩක් සොරි මේකෙදි මේ පොඩි දෙයක් මට කියන්න ඕනේ මේක මම මේ දැන් හදන්න ගත්තා මේ සමහර දේ සංඛ්‍යාත පරාස සමහර දත්ත තියෙනවා මේ ඒ කියන්නේ ගොඩාක් කියන්නේ සමහර පන්ති ප්‍රාන්ත බිඳුව වෙන ඒවා. එහෙම එකක් තියෙනවද? මේක මේ වෙන් කරන්න හැදුවකම පොඩක් කතා කරලා බලමු. අපි නැත්තම් කමන්නේ ඒක අනවශ්‍ය කයින් කරලා එමුනොත් මම කියලා දෙන්න මේක හදන්නේ කොහොමද කියලා. මේක මේ අපි ඉංග්‍රීසි මීඩියම් තිබ්බට මේකේ පළවෙනි අපිට මේ පළවෙනියට තියෙන්නේ අපිට මේ සංඛ්‍යාත වගුවක් හදන්න කියලා. ඒ කියන්නේ ඒකේ පන්තියක් එන්න ඕන කියන්නේ 10 14 වගේ තමයි තියෙන්නේ. එතකොට එතනදී හිස්ටෝග්‍රෑම් කියන්නේ අපිට ඕගොල්ලන්ගේ පොතේ LMS එකේ ජාල රේඛ කියලා. ඊළඟට කියුමුලේටිව් ෆ්‍රීකවන්සි කර්ව් කියන්නේ මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයකින් තියෙන්නේ. ඊළඟට පර්සන්ටේජ් කියුමුලේටිව් ෆ්‍රීකවන්සි කර්ව් කියන්නේ ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන එක. එතකොට මේකේ මේක පන්ති ප්‍රාන්තර වෙන් කරන්න හැදුවද කවුරු හරි ප්‍රශ්නයක් ආවද මොන හරි වෙනස් වෙන් කරන්න හදද්දි පොඩක් කතා බහ කරලා අපි මේ කරමු දෙයට පොඩක් තියෙන්නේ අර 6ට විතර නම් අපහසුයි අපිට දාන්න දැන් කතා කරලා පොඩක් බලන්න මේක කවුරු හරි කියන්න ඒක කියන්න කවුරු හරි කියන්නේ නැත්නම් මේක පොඩි මේ ගැටලුවක් ආවද නැත්නම් ඇත්තම නැද්ද එහෙම හරි කමන්නේ කියන්න ටිකක් වෙලා යනවා වැඩි ටිකක් කතා කරන්න කාටවත් එහෙම අදහසක් නැද්ද පලස් ගන්නකින් කතා කරන්න හරි පොඩක් නැත්තම් එපා මේක හරි මොකද කරන්නේ නේද මම කියන්නේ
මං කියන එක හැදෙන්නේ ඔව් සර්. නෑ ඉස්සර මොකක් හරි අවුලක් තිබ්බ එක මේ හරි දැන් මේකේ මොකද කරන්නේ අපි මෙන්න මේක මම හදන්න කියලා ගත්තේ ඒකෙන් තමයි මට හිතෙන්නේ කවුද කෙනෙකුත් අපිට නැත්තම් කලින් ටීචර් කෙනෙකුත් ඉල්ලලා තිබුණා මේ මෙන්න මේ chart ටික කියලා දෙන්න කියලා. ඒ කියන්නේ ඒවලක් තිබ්බා. මොකක් හරි ඩේ ස්කූල් එක කරන්න ඇති. දැන් මෙන්න මේකෙ මේ මොකට කියන අපි ජාල රේඛය කියලා. හිස්ටෝග්‍රෑම් කියන්නේ. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා මොකද්ද? තවත් එකක් තියෙනවා බලන්න. ඒකේ තියෙනවා මේ ෆ්‍රීකවන්සි පොලිගන් කියලා. ඒකට කියනවා අපි සංඛ්‍යාත බහුවස්ත්‍රය කියලා. හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා ඊළඟට තියෙනවා බලන්න මෙන්න මේක. ඒකට කියනවා අපි මුචිත සංඛ්‍යාත වක්‍රය කියලා. මුචිත වක්‍රය. එතකොට මෙන්න මේ හරිය මොකක් හරි ඩේ ස්කූල් එකකදී තියෙන මේක බලන්න මෙන්න මේ ටික හරි ඒක මෙතන තියෙනවා ඔව් ඔව් කැඩි කැඩි වගේ ඇහෙන්නේ සර්. හරි මම පොඩ්ඩක් බලන්නම් මේක මේ ඔය ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මේ පොඩ්ඩක් ඉන්න උන හරි දැන් කොහොමද දැන් ඇහෙනවද ඇහෙනවා සර් දැන්. දැන් හරි මම මෙහෙම Wi-Fi එකයි දෙකම දැම්ම මේ Wi-Fi එකේ අවුලක් තියෙනවා එක කණුවක්වත් පෙන්වන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා හරි පොඩ්ඩක් එහෙම මොන හරි හරි පෝස්ට් එක හරි දෙන්න රෙකෝඩින් එක
මෙහෙමයි දැන් මට හොස්ට් එක අයින් වෙලා තියෙන්නේ. දැන් හරි. හරි. දැන් හරි. හරි. දැන් කියන ඒවා ඇහෙනවද? ඇහෙනවා සර්. කැඩි කැඩි නේ ඇහෙන්නේ. ඒක තමයි මේ ප්‍රශ්නේ. පොඩ්ඩක් ඉන්න බලන්න මම මොකක් කරේ. දැන් හොඳට ඇහෙනවා සර්. ඇහෙනව නේද? හරි. මම මේ මොබයිල් data වලින් යන්නේ දැන් මේ අර මේක අයින් කරා Wi-Fi එක. මේ හරි. එතකොට දැන් මම මේ කරන්න හදන්නේ මෙතන අර මේ වගුව හදන එක තමයි දැන් කරන්න හදන්නේ. හරිද? එතකොට මේ හරිය පොඩි ගැටලු දෙක තුනක් තියෙනවා. ඔයාලට එහෙම ගැටලුවක් ආවද? මම දැන් හදලා කියලා දෙන්නම්. මෙන්න මේ කවුරු හරි එවපු එකක් තමයි දැන් අපි අද කරන්න හදන්නේ. මෙන්න මේක තමයි අපි කරන්න හදන්නේ. මෙන්න මේ තොරතුරු ටික බලන්න. මෙහෙමයි මේ පර්සනල් මැසේජ් නම් එවන්න එපා. දැන් මේ වෙලාවේ මේ කියන්නේ මට ඒක බලන්න බෑ. මේ හරි මෙතන කතා කරලා කියන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම්. හරි. හරි. මෙන්න මේ කොටස තමයි හදන්න හදන්නේ. මෙතනදී පොඩි ප්‍රශ්නයක් දෙකක් වුණා මට. දැන් මං හදන්න ගත්ත කලින් ඔයාලට කරන්න කලින්. ඒකෙදි මේකේ මේ අර සමහර දත්ත තියෙනවා සමහර පන්ති ප්‍රාන්තර වලට බිඳුවක් එනවා. ඒ කියන්නේ දත්ත එන්නේ නැති ඒවා තියෙනවා. ඊට පස්සේ අර අසාමාන්‍ය විදියට ගිහිල්ලක් තියෙනවා සමහර පන්ති ප්‍රාන්තර වල. මේකේ මොකක් හරි කවුරු හරි හදන්න ගත්තද ඊට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාද කියලා විතරක් මට පොඩ්ඩක් කියන්න. මේක මේ අර කවුරු හරි දීපු එකක්. හැබැයි ඊට කලිනුත් මගෙන් ඉල්ලලා තිබ්බා මේ වගුටි මේවා හදන විදිහ කියලා දෙන්න කියලා. ඒකයි මම මේක හදන්නම් කියලා බැලුවේ අද දවසේ. මොකද්ද කියන්නේ මේක ගැන? අපිට සර් අද ඩේ ස්කූල් එකේදී ওই ගාන කරන් එන්න කියලා දුන්නේ සර්. ඒ කියන්නේ දැන් ඔයාලට සමහරට අර ඇක්ටිවිටි බේස් එකේදී එන්න ඉඩ තියෙනවා නේද? කො මේ වගේ එකක්. සමහර විට එහෙම වෙන්නේ නැති සර්. ඔව් නේද? හරි. හරි. මෙතන පොඩි ප්‍රශ්න දෙකක් තුනක් තියෙනවා. අපි එහෙම වුණොත් ඒ ගාන හදද්දි මම කතා කරන්න. හරි. ඒ කියන්නේ මෙතන මේ තියෙනවා දැන් ඔයාලට සාමාන්‍ය ඉතින් තේරෙනවා. හරි. ඒ කියන්නේ මම ඉතින් කවන්නේ මම කියන්නම් the marks obtained by 50 students for a test are given below. ඒ කියන්නේ ළමයි 50 දෙනෙක් මේකේ මේ ගත්ත ලකුණු තමයි මේ හරිය මේ දීලා තියෙන්නේ. නේද? හරි. ඊට පස්සේ ඒකේ කියනවා මෙතන පළවෙනි එක මොකද්ද? construct a frequency distribution taking one class interval as 10 to 14 කියලා. ඒ කියන්නේ මෙතන කියනවා මේකේ මොකද්ද හදන්න කියන්නේ මේ අර සංඛ්‍යාත වගුවක් හදන්න කියනවා. සංඛ්‍යාත වගුවක් හදන්න කියනවා. මොකද්ද එක ක්ලාස් එකක් කීයද 10 14 වෙන. එතකොට අපි තේරුම් ගන්න ඕනේ එතකොට 10 14 කියන්නේ ඒකේ මේ තරම කොච්චරයිද කියලා අපි බලන්න ඕනේ. ඒකේ විදිහට තමයි අපි හදන්නේ. හරි. එතකොට එහෙනම් මෙන්න මේක මම දැන් group වලට දාලා තියෙන්නේ. අපේ group දෙකක් දැන් යනවා. ඒ group දෙකටම මම මේ දෙක දාලා තියෙන්නේ. ඉන්න ඕනනම් හරි. ඒ අතරතුර මම තව පාරක් දාන්නම් ඒක. මේ තව මොකක් හරි මේ මැසේජ් වගේක් දාන ඒකේ මේ අර ඇඩ්මින් ඔන්ලි කරන්නේ නෑද මම බලමු අපි මෙතන මේ හරි මේ ඉන්න මම දාන්නම් ඒක මේ දැක්කද මේ මැකිලා තියෙන්නේ ඔක්කොම අර වෙන වෙන මැසේජ් දාන නිසා
හරි. එතකොට මෙන්න මේක තමයි අපි එහෙනම් අද කරන්න හදන්නේ. එතකොට මේකේ පළවෙනියට තියෙනවා මේ 10 14 අතර වෙන විදිහකට මේක මේ සංඛ්‍යාත වගුවක් මේව කරන්න කියලා. ඊට පස්සේ කියනවා මොකද්ද? ඒකෙන් හදන්න කියනවා මොකද්ද? හිස්ටෝග්‍රෑම්. හිස්ටෝග්‍රෑම් කියන්නේ ජාල රේඛය කියන එක. ඊට පස්සේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සි කර්ව් කියන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන එක. percentage cumulative frequency curve කියන්නේ ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා. මීට අමතරව මේකෙන් හදන්න පුළුවන් අපිට සංඛ්‍යාත බහුවස්ත්‍රය කියන එක අපි හැදුවේ නෑ. ඒක මම කියලා දෙන්නම්. හරි. ඒකත් කියලා දෙන්නම්. එහෙනම් දැන් මම මේ මෙතනදී මේ දැන් මේ පර්සනල් මැසේජ් වන්න එපා කොහොමද ගෲප් එකට දාලා තිනවා මේ හරි මේ ලෙක්චර් එකක් අතර ඔයා බලන්න බෑ මේ හරි සමහරට එයා දන්නේ නැද්ද දන්නේ නැත්නම් මේකේ ඉන්නේ කෙනෙක්ද කොහෙද දාන්නේ මේ හරි එතකොට මෙතනදී මෙන්න මේ තුන ඊට අමතරව අපි මොකද්ද සංඛ්‍යාත බහුවස්ත්‍රය කියන එකත් හදන්න පුළුවන් මේ ඉස්සෙල්ලා අපි මේ වගුව ගහගන්න බලමු හරි දැන් එහෙනම් මම බෝඩ් එකට යනවා දැන් බෝඩ් එකට මෙන්න මේක මම දැන් ගෲප් තුනකට දාලා තියෙන ගෲප් තියෙන ඔක්කොම ගෲප් වලට දාලා තියෙන්නේ මේක එතකොට මෙන්න මේ ලකුණු 50 අපි දාන්න ඕනේ මොනවද සංඛ්‍යා අර වගුවකට දාන්න ඕනේ එතකොට පොඩ්ඩක් බලමු දැන් මෙයා කියත්නේ කීයද එක ක්ලාස් ඉන්ටර්වල් එක කියන්නේ එක පන්ති ප්‍රාන්තරයක් කීයක් වෙන්න ඕනද 10 14 වෙන්න ඕන 10 14 වෙන්න ඕන හරි එහෙනම් දැන් මම මේකෙන් අයින් වෙනවා මෙතනින් ඔයාලගේ ගෲප් වලට දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් මෙතන මේ ඉල්ලනේවට අපිට වගුව අවශ්‍ය වෙනවා තීරු 6ක් තීරු කීයද 6ක් ඕන වෙනවා හරි අපි බලමු මේ වගුව කොහොමද හදාගන්නේ කියලා හරි. දැන් මම මේකෙන් අයින් වෙනවා. මෙතනින් අයින් කළා බෝඩ් එකට යනවා දැන්. හරි. දැන් මේකෙන් මම අයින් වෙලා බෝඩ් එකට යනවා. හරි. 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 පොඩ්ඩක් ඔය මේ කට්ටිය මේ ඔය ඉන්න ගමන් ඔය එවන මැසේජ් වෙන කට්ටියටත් ඔයාලා පුළුවන් මොකක් හරි රිප්ලයි එකක් දෙන්න. හරි. මට වට වෙලා හරි. මේ හරි එක්කෝ මේක සහභාගී වෙන්නේ නැත්නම් මේ අනම්මනම් නොකිය ඉන්න ඕනේ මෙතන නේද මේ හරි හරි මම හිතනවා බෝඩ් එක පැහැදිලි ඇති කියලා හරි බෝඩ් එක හරියට තියෙනවා බෝඩ් එකට මම මේක කරේ හරි ගොඩක්ම අපැහැදිලි ගතියක් නැහැ හරි මං කිව්වේ තීරු 6කට මේක හදන්න ඕන කියලා තීරු කීයකට 6කට හදන්න ඕන කියලා හරි හරි අපි බලමු එක තීරු 6කට කොහොමද ගහන්නේ කියලා. එතකොට එහෙනම් පළවෙනි එක මෙන්න මේ වගේ අවශ්‍යයි මෙන්න මෙහෙම මේ හරි මේකේ පළවෙනිම එක ඉන්නේ හරි පළවෙනිම එක ඉන්නේ ටිකක් මම මේ පැත්තටම ගන්නවා වැදගත්ම ඒවා තියෙන්නේ මේ පැත්තට හරි ඒකේ ඉන්න මේ පැත්තට ගන්නවා බලන්න මේක පේනවා ඇති මේ පළවෙනිටම අපි ගන්නවා පන්ති ප්‍රාන්තර හරි මේකේ මම ෆොටෝ එකක් දාන්න ඊට පස්සේ පැහැදිලි ෆොටෝ එකක් දාන්නම් පළවෙනියට තියෙන්නේ මොකද්ද පන්ති ප්‍රාන්තර ඊට පස්සේ දෙවෙනියට එනවා ප්‍රගණන ලකුණු මොකද්ද දෙවෙනියට එන්නේ දෙවෙනියට එන එක ප්‍රගණන ලකුණු හරි ඊට පස්සේ එනවා සංඛ්‍යාතේ
ඊළඟට එනවා සංඛ්‍යාතය. හරි සංඛ්‍යාතය කියලා. හරි. ඊට පස්සේ දැනට ඔය ටික ඇති සර් සෛද්ධාන්තික සීමා කියන්නේ මොකද්ද? අපිට අද ඒක ගත්තේ කියලා දෙන්න. සෛද්ධාන්තික සීමා කියලා. ඔව් හරි. ඒක එනවා දැනට ඔය ටික ඇති. හරි. ඊළඟට එන්නේ ඒක තමයි. හරි. ඊළඟට එන්නේ ඒක තමයි. හරි. ඕනනම් එකත් හරි අපි ඒ ටීචර් කිව්ව එකක් දාලා එමු. මේ හතරවෙනියට එන්නේ තීරු 6ක් සැබෑ එනවා. සීමා කියන එක නේද සර්? ඔව් සැබෑ සීමා කියලා කියන එක එන්නේ. කමන්නේ එහෙනම් ඒ ටිකත් අපි දාගෙන ඉමු. හරි. හරි. මං කිව්වේ තීරු 6කට එන්න ඕන කියලා. හරි. තීරු 6කට එන්න ඕන කියලා කිව්වා මම. එහෙනම් ඒකත් මං දාන්න. ඊළඟ එකට එනවා එහෙනම් සැබෑ සීමා කියලා අපි දාමුනේ. සැබෑ සීමා. එහෙම නැත්නම් සෛද්ධාන්තික සීමා. සෛද්ධාන්තික සීමා. හරි. ඊට පස්සේ ඊළඟට එනවා සමුච්චිත සංඛ්‍යාතය කියලා. හරි. මේ පැත්තේ මම පේන්නේ නැත්තම් මේක ලං කරන්නම්. පොඩ්ඩක් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මේකෙන්නේ සමුච්චිත සංඛ්‍යාතය. මේකේනවා ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය. එක්සස් මධ්‍ය අගය ගන්න ඕන වෙන්නේ නැද්ද සර් අපිට? මධ්‍ය අගය අවශ්‍ය වෙන එකක් නෑ. සමහරලාට අර මේකේ වුණත් ඕන වෙනවා. ඒ කියන්නේ මේ මොනවාද අපිට සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න නම් මධ්‍ය අගයක් ඕන වෙනවා. ඒකත් දාමු දෙන්න. අහුව එක හොඳයි. චල සාමාන්‍ය සර් නෑ ඒක නම් අවශ්‍ය නැහැ. මධ්‍ය අගය සමහර විට ඕන වෙනවා. එතකොට පොඩ්ඩක් ඉන්න එහෙනම් මේක එහෙම වුණොත් හැබැයි පොඩි වෙනසයි මට කරන්න තියෙන්නේ මෙන්න මේ පැත්තේ. හරි. මේ පැත්තේ මම ඒක මේ පැත්තේ එකක් අපි ගමු හිමුනොත් හරි. එතකොට මේ පැත්තේ මම දාන්න එහෙම වුණොත් මේක පන්ති ප්‍රාන්තර මේ පැත්තේ ඉන්නේ ප්‍රගණන ලකුණු මේක සංඛ්‍යාතය මධ්‍ය අගය කියලාත් අපි එකක් දාගමු. හරි. එතකොට තීරු 7කට තියෙන්නේ නේද? මේක පොඩ්ඩක් බලන්න අපැහැදිලි වුණොත් මම ඒක ෆොටෝ එකක් පැහැදිලි එකක් පස්සේ දාන්න. හරි. ඔයාලට පේනවා ඇති. පළවෙනි එක මොකද්ද? පන්ති ප්‍රාන්තර තීරු 7කට ගහගන්න. පන්ති ප්‍රාන්තර ඊට පස්සේ ප්‍රගණන ලකුණු ඊට පස්සේ සංඛ්‍යාතය ඊට පස්සේ මධ්‍ය අගය ඊළඟට අර ටීචර් කිව්වා සෛද්ධාන්තික සීමා ඊට පස්සේ අන්තිමට සමුච්චිත සංඛ්‍යාතය අන්තිමේ කියනවා ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය කියලා එනවා. හරි. එතකොට දැන් මෙයා කියන්නේ පන්ති ප්‍රාන්තරේ කීයේ ඉඳන් ගහන්න කියලාද කියන්නේ? 10 14. 10 14. හැබැයි පොඩි ප්‍රශ්නයක් එනවා. ඒක මමත් ඇත්තටම දැන් ඔයාලට උනත් ඒක පොඩ්ඩක් මේ වැරදෙයි.
මගේ අතින් වැරදුනා. මොකද්ද? මේකේ මේ දත්ත ටික දිහා බැලුවම පේනවා මේ 10ට 14ටත් කලින් කට්ටියක් ඉන්නව නේද? අගයන් තියනව නේද? පේනවද? තාට ඔව් නේද? 9 8 එහෙම තියනව නේද? 7 6 5 ඒ වගේ ඒවාත් තියනව නේද? තේරුණාද? එහෙනම් අපි දැන් පොඩ්ඩක් බලන්න දැන් මේ හරියේදී මම අර කිව්ව ඇඟිලි වලින් ගන්න කියලා. ඔය 10 14 කියන එක ඇඟිලි එක්ක ගනින්න කිව්වා. අපි සාමාන්‍යයෙන් නැත්තම් හිතනවනේ 14න් 10ක් අඩු කරාම එනවා කියලා. නේද? එතකොට මෙන්න මෙතන මේ ඇඟිලි වලින් ගනින්න 10 11 12 13 14. ඒ කියන්නේ පන්තියක කී දෙනෙක් ඉන්නවද? 5 දෙනෙක් ඉන්නවා. පන්තියක කී දෙනෙක් ඉන්නවද? 5 දෙනෙක් ඉන්නවා. නේද? හරි. එතකොට දැන් ඔයාලට පේනවා බලන්න 10 14 ඉන්නවා හැබැයි ඊට කලින් කට්ටියකුත් ඉන්නවා. එහෙනම් මම පොඩ්ඩක් මෙතන බලන්න මෙතන දානවා මම 10 14 කියලා. මෙතන මම දානවා මේ 10 14 කියලා. එහෙනම් ඊට පහළ කට්ටිය අපිට ලියා ගන්න පුළුවන්. බලන්න 10 14. එතකොට ඊළඟ එක්කෙනා පටන් ගන්න ඕන 15 වෙන්නේ. ඊළඟ එක්කෙනා පටන් ගන්න ඕන 15 වෙන්නේ. එතකොට බලන්න 15 16 17 18 19. 15 16 17 18 19. එහෙනම් එතන එක්කෙනා කීයද 15 19. 15 19. Sir, please excuse me, sir. ඔය ඔව්. ටික 15 19 sir උඩට නේද එන්න ඕනේ. නෑ ටීචර් එතන මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර ඔව් ඒ sir. මධ්‍යම ගානේදී තමයි අපි අර පොඩි එක පල්ලෙහාට දැම්මේ. තේරුණාද? ඔව් sir, තේරුණා sir. මධ්‍යම ගාන හදද්දි මටත් ඔක ප්‍රශ්නයක් මේක ආවා. එදා අපිට අර ඩේ සර් ස්කූල් මේක එකේදී sir කුරුණෑගල එදා කරා සර්. ඒකේ ඔව්. සර් මේ අර මේ පල්ලෙහා උඩට තමා දාගෙන ගියේ. උඩටද දාන් ගියේ. යටම පන්ති ඔව් සර් යටම පන්ති පාන්තරේ 5 9 ගත්තා. ඊට පස්සේ ඔව්. 10 14 15 19 20 ඔව් 24 sir අපි 25 ඩේ 29 ස්කූල් කියලා එකේ එහෙම කරේ. ඩේ ස්කූල් එකේ එහෙම තමයි කරේ. එහෙනම් මෙහෙම දන්නේ සමහර විට දැන් මෙතනින් අනිත් පැත්තටත් යන හින්දා දන්නේ නේද මේ ඒ කියන්නේ මධ්‍යම ගානකුත් දෙයිද දන්නේ නෑනේ. සර් ඔව් යටම පන්ති පාන්තරේ 5 9 ගත්තා. 19 නේද? හරි හරි හරි. ඔව් 5 9 මෙන්න අරන් සර් එහෙම තමයි. මෙතන මේ පරණ අර මොඩියුල් පොත තියෙනවද දන්නේ නැහැ නේ කට්ටිය ගාව. මේ තියෙන්නේ. ඒකෙත් එහෙම තමයි නං දාලා තියෙන්නේ. හරි හරි. එහෙනම් සරි එහෙනම් මෙතන යට ඉඳන් එන්න ඕනේ. එතකොට ටීචර්ලා පන්ති ප්‍රාන්තර කීයක් එනවද? එහෙම වුණොත් කීයක් විතර එයිද? 9ක් එනවා sir. 9ක්. 9ක්. එහෙනම් ඔව් sir. කමන්නේ. හරි. අපි එහෙනම් 10ක් 9කට එනවනේ සර්. 10ක්ද? 10ක් නේද? 10ක් ආවස අපිට ඩේ ස්කූල් එකේ කරද්දී. මේ හරස් සිරිස් පොඩ්ඩක් ගහගන්න. මම ඔයාලා නම් එහෙම ගහන්න ඕනේ. සර් උඩේ ඉඳන් ගත්තොත් වැරදිද? උඩ ඉඳන් ගන්න එපා මේ දන්නේ මේ කතා කරන්නේ අපේ සර් කෙනෙක්ද? ඔව් සර්. හරි. සර් මේ උඩ ඉඳන් ගන්න එපා සර් අර මේ සමහර විට යට ඉඳන් ගන්න කියන්නේ අපි දැන් අර මමත් ඇත්තටම අර වෙන අපි දැන් ඉස්කෝලවල ගණන් එහෙම උගන්වන ගුරුවරු ගන්නවා ඇති ඔක උඩ ඉඳන්. මේක මේ යට ඉඳන්ම ගන්න කියලා තියෙන්නේ අර අපි මතක ඇති අර මධ්‍යන ගණන් එහෙම හැදුවා. එතකොටත් ඒක යට ඉඳන් නේද උඩට ගියා අපි. උඩ ඉඳන් ගන්න එපා. මේක තනිකර අර ප්‍රශ්නේ එන්නේ ওই ගණන් විද්‍යාව කරන කට්ටියට මේ ගණන් එහෙම සාමාන්‍ය මේවත් එක්ක කරන කට්ටියට තමයි ගැටලු එන්නේ. මොකද අර ඉස්කෝලේ ළමයිට අපි උගන්වන්නේ මේ මොකද්ද? මේකෙන් එන එක.
9යි ආවේ 9යි ගහන්න පුළුවන්. තව එකක් ගහන්න වෙයිද 10? වෙන්න. එකක් වෙන්නේ සර් 0.4 ප්‍රාන්තරෙත් ගත්තොත් නේද සර්? නෑනේ. 10ක් ගන්න වෙනවා. 10ක් එනවා සර්. ඔව් සර් 10ක් 10ක් ගන්න. එනවා. කමන්නේ. හරි. තව 15ට මම එකක් ගන්න. කොයි එකට? හරි. නැත්තම් පොඩ්ඩක් ඉන්න එකකට ඉන්නේ අපිට කීයද කමන්නේ. ඒක එච්චර හරි. මෙතන මේ කමන්නේ. හරි. මට බෝඩ් එකේ යන්තම් පොඩි ඉඩක් තියෙනවා ඒකේ ගන්නම්. හරි. ඒක හැබැයි යට එක තමයි ටිකක් වැදගත්. යට එක අර මැද එකක් තමයි ඔයාලට තේරෙන්නේ නැති මැද එකක් වැදගත් නෑ. එකක් ඉන්නේ හරියට. දෙකක් අල්ලලා ගමු. කමන්නේ. මම මේක දැන්ට මේ බලා ගන්න කරන එක ෆොටෝ එකක් දාන්නම්. මේකේ ෆොටෝ එකක් දාන්නම්. දැන් බෝඩ් එකම ගත්තත් අමාරු තත්ත්වයක් තියෙනවා. හරි. හරි. එතකොට පළවෙනියට එහෙනම් අපි දාගෙන යන් අරක දැන් මෙයා කියන්නේ කීයද 10 14 කියලානේ. එතකොට ඔන්න ඒක ඊට යටින් එක්කෙනෙක් ඉන්නවා කියලා දිනා. ඔන්න මම මෙතන දානවා 10 14. ඊට පස්සේ දැන් මේ ආයෙ පාරක් කියන්නම් මේ 10 11 12 13 14. 10 11 12 13 14 පහයිනේ තියෙන්නේ. ඊළඟ එක්කෙනා පටන් ගන්නෙ 15 ඊට පස්සේ 15 16 17 18 19. එතකොට ඔන්න පහකට ගියා. ඊළඟ එක්කෙනා එනවා 20න්. එතකොට ඇඟිලි ගණන් යන්න 20 21 22 23 24. ඊළඟට රටාවට යන්න පුළුවන් වෙයි මේ බලන්න. ඊළඟට එන්නේ කීයද? 25 29. හරි. 30 34 34 35 39 40 47 45 50 49 එන්න ඕන. 50 54 එන්න ඕන නේද? අන්තිමට තමයි ඒ රටාවේ ගියාම මෙන්න මේ විදිහට එකක් එන්නේ 5 9 කියලා එකක් එන්නේ. හරි නේද? හරි සර්. හරි. හරි. ඔය ටික ඔන්න දැන් මෙහෙමයි. මෙතනදී ලියාගත්තේ නැතත් කමන්නේ ඔයාලා බලා ගන්න. එතකොට අර ඊට පස්සේ තනියෙන් කරන්න මම මේකේ ෆොටෝ එකක් අන්තිමට එවන්නම් මේ group එකට. එතකොට අපිට ඉක්මනට මේක කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා තනියෙන් ඒක හදන්න. ඊළඟට මේ ප්‍රතිශත අර සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේම හදන ඒවට ගන්න ප්‍රස්ථාර කොලයක් අරගෙන හදන්න. හරි? ප්‍රස්ථාර කොලයක් අරගෙන හදන්න. හරි. එතකොට දැන් ඊළඟට මම කරන්න හදන්නේ මොකද්ද? මේ ටික මේ ප්‍රගණන ලකුණු වලට දාන්න හදනවා. ප්‍රගණන ලකුණු වලට දාන්න හදනවා. හරි. එහෙනම් ඉස්සෙල්ලා දැන් ඔයාලා කොහොම හරි ඔයාලගේ එක විසඳුමක් එන විදිහට බලන්න. දැන් මම කියවන්න. කියවන ගමන් මම දාන්න. ඔයාලා දන්නවා ප්‍රගණන ලකුණු කියන්නේ අර මිටි බඳිනවා වගේ එකක්. මෙන්න මෙහෙම එකක් දාන්නේ මම මේ. හරි. මකන්න ඕනේ ඉඳ වෙන පාට කියලා දැන් මෙහෙම එකක් එනවා. හරි. පේන්නේ වගේ මේකේ එකක් ගහනවා මේකේ දෙකක් වෙනවා තුනක් වෙනවා හතරක් ඇවිල්ලා තිබිලා පස්වෙනි එක මොකද්ද කරන්නේ හරස් ඉරකින් කපනවා. අන්න ඒක තමයි අපි ප්‍රගණන ලකුණු කියන්නේ. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේකේ හදන්නේ කියලා. මම කියවන ගමන් ගහන්න. මෙතන එච්චර හිතන්න එපා. මේක කරන දේ බලන් ඉඳලා අපි රෙකෝඩින් එක දෙන හින්දා රෙකෝඩින් එක බලාගෙන තනියෙන් ගාන හදන්න. ඒක එච්චර ගැටලුවක් වෙන එකක් නෑ. හරි. සමහර විට අර කිව්වා වගේ අර ඇක්ටිවිටි බේස් ඩේ ස්කූල් එකට ඒකට වගේ මේ වගේ ගානක් එයි. විභාගෙට මං හිතන්නේ මේකක් එයි කියලා. අර ස්ථිරවම එන ගණන් ටිකක් තියෙනවා. හරි. එහෙනම් ඔන්න මං කියවගෙන යන ගමන් මේක ප්‍රගණන ලකුණු ගහනවා බලන්න. මම අර මෙහෙම පල්ලහැට කියවගෙන තමයි යන්නේ මේ දත්ත ටික. බලන්න පළවෙනියට 22. පළවෙනියට තියෙනවා 22. 22 එන්නේ මෙතන.
20යි 24යි. ඊට පස්සේ මම පල්ලෙහාට කියවන්නේ 10 තියෙනවා. බලන්න 10. 10 මෙතනම තමයි ඉන්නේ. ඊට පස්සේ එනවා 27. 27 එන්නේ මෙතන. ඊළඟට එනවා 12. 12 එන්නේ මේ හරිය. ඊළඟට 11. 11ත් එන්නේ එතනවා. ඊට පස්සේ එනවා 25. 25 මෙතන. ඊළඟට එනවා 18 මෙතන. ඊළඟට එනවා 15 මෙතන. ඊළඟට එනවා 26 මෙතන. ඊළඟට එනවා 23. ඊට පස්සේ 16. ඊළඟට 10. ඊළඟට 31. ඊළඟට 9. ඊළඟට 37. ඊළඟට 8. ඊළඟට 36. ඊළඟට 50 අන්න. ඊළඟට 24. ඊළඟට 18. ඊළඟට 25. 18 25. ඊළඟ 17. අන්න එකක් කැපුවා 17. 26 කැපුවා. 16. ඊළඟට 28. 30 23. 32 21. 33 22. Hmm. 28 8. 21 7. 24 6. 35. 47. 42 6. 44 11. 46 30. 19 26. හරි. මෙහෙමද ආවේ දන්නේ කොහේ හරි වැරදීමක් තියෙනවා නම් කියන්න. මට ඇහුණ කවුරු හරි කියන්න හදනවා මම එච්චර හිතුවේ නෑ මේක. සංඛ්‍යාත ටික දාගෙන ගිහිල්ලා බලමු එකතුව 50 આવොත් මං හිතනවා හරියයි කියලා. මෙතන 1යි, මෙතනත් 1යි, මෙතන 3යි, මෙතන 2යි, මෙතන 6යි, මෙතන 8යි, මෙතනත් 8යි,
මෙතන 7යි, මෙතන 5යි, මෙතන 8යි. එතකොට 1යි සර් 2යි යටම එක 9යි. 9යිද? ඔව් සර් මටත් 9 ආවේ 8 මේක 9. බලමු 1යි 2යි 5යි 7යි 13යි 21යි 29යි 30යි 41යි ඔය 49යි නේ මගේ වැරදි. එහෙනම් යට මේකට තව එකක් දාලා අපි දාගමු කීයද? 9යි 9ක් කියලා දාගමු මොකක් හරි. මේකක් වෙන්න ඇති නේද? හරි. එතකොට ඔයාලට බය වෙන්න එපා. ඔක රෙකෝඩින් එක තියෙනවා. රෙකෝඩින් එක බලලා ඒ විදිහට කරගෙන යන්න. හරි. ඒක හරි නේද? එහෙනම් ඔක්කොම ගැටලුවක් නෑ නේද මේක? ඉස්සරහට යන්න. හරිද මේක? හරි සර් ගැටලුවක් නැහැ. නෑ නේද? හරි. ඔව් මේක අපි තියාගෙන යමු මේක. මොකද මේක යන්නේ වගුව. තාම යන්නේ අපේ පළවෙනි කොටස තමයි තියෙන්නේ. මේ වගුව හදාගන්න එක තමයි අපි කරන්නේ. එතකොට අපිට ලකුණු හම්බ වෙනවා. ඒකට බය වෙන්න එපා. හරි. ඊට පස්සේ මේ මධ්‍යගය කියන්නේ. මධ්‍යගය අර සෛද්ධාන්තික සීමා වලින් ගත්තත් හරි. එහෙම නැත්නම් අපි මධ්‍යගය සාමාන්‍යයෙන් කරන්නේ මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදන එක. නේද? මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදන එක. එතකොට ඔයාලට පේනවා මෙතන එන්නේ 5යි 9යිනේ. 9යි 5යි එකතු වුණාම කීයද? 14යි. දෙකට බෙදුනම කීයද? 7යි. හරි. බලන්න 5යි 9යි එකතු කරා 14යි. දෙකට බෙදුනම කීයද? 7යි. 10යි 14 එකතු කරා එතකොට 24යි. දෙකට බෙදුන 12යි. 15යි 19 එකතු කරා 34යි. දෙකට බෙදුනා 17යි. 20යි 24යි 44යි. දෙකට බෙදුනා කීයද? 22යි. රටාවක් 5 5 එකද 7යි 5යි 12යි 12යි 5යි 17යි 17යි 5යි 22යි 27යි 32යි 37යි 42යි 47යි කීයද? 52යි 52යි. ඒක තමයි අපි අර ටීචර් කෙනෙක් කිව්වා වගේ අපි මධ්‍යගය කියලා තීරුවක් දාගත්තා. මොකද සමහර වෙලාවට අර සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න ඔය මධ්‍යගය කියන තීරුව අවශ්‍ය වෙනවා. හරි. එතකොට ඒක පැහැදිලිද මධ්‍යගය කියන එක? පැහැදිලි සර්. හරි. ඊට පස්සේ අර සෛද්ධාන්තික සීමා කියන එක. මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අර මතක ඇති දැන් ටිකක් අමතකත් ඇති නේද? අර මොකද්ද? මධ්‍යනේ නේද? අපි මේ මොකද්ද? මධ්‍යස්ථය මාතේ එහෙම හොයද්දී ඔය පොඩි කතාවක් කිව්වනේ. නේද? හරි. එතකොට ඔයාලට මතක ඇති මේක ඒකටත් ප්‍රයෝජනවත් වෙනවා. හරි. ඒ වැඩි දේවල් කරන්න හිතන්න එපා. මොකද්ද කරන්නේ? ඔය සෛද්ධාන්තික සීමා කියන්නේ හැම වෙලාවෙම මෙන්න මේ පැත්තේ මේ වම් පැත්තේ තියෙන ඒ වගේ මොනා කරන්නද අපි මතක තියාගන්න 0.5ක් අඩු කරලා දාන්න. වම් පැත්තේ තියෙන ඒවට 0.5ක් අඩු කරලා දාන්න. දකුණු පැත්තේ තියෙන ඒවට 0.5ක් එකතු කරලා දාන්න. මොනවාද? වම් පැත්තේ තියෙන කොටසට මේ ඉලක්කමට 0.5ක් අඩු කරලා දාන්න. දකුණු පැත්තේ තියෙන ඉලක්කමට 0.5ක් වැඩි කරලා දාන්න. ඒ කියන්නේ ඒක තේරුන්නේ නැත්නම් දැන් මෙතන කරද්දි බලන්න 50න් 0.5ක් අඩු කරන්න කීයද? 49.5යි. මෙයාට 0.5ක් එකතු කරන්න කීයද? 54.5යි. මෙයාගේ 0.5ක් අඩු කරන්න 44.5යි. අනිත් එක්කෙනාට 49.5යි. 0.5ක් අඩු කරාම 39.5යි. ආයත් එන්නේ 44.5යි. මෙතන එන්නේ 34.5යි 39.5යි. මෙතන 29.5යි 24.5යි. මෙතන 24.5යි 29.5යි. මෙතන 19.5යි 24.5යි. මෙතන 14.5යි. මෙතන ඉන්නේ කීයද? 19.5. ඊළඟට මෙතන එන්නේ 9.5යි ආය 14.5. මෙතන ආයෙනවා කීයද? 4.5යි 9.5. ඒක පැහැදිලිද?
ඔව් පැහැදිලි. හරිනේ. එතකොට එච්චරයි. මොනවත් කරන්න එපා හිතන්න එපා. හරි. සෛද්ධාන්තික සීමා. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියනවා සැබෑ සීමා කියලා කියනවා. වම් පැත්තේ තියෙන ඉලක්කම් වලින් 0.5ක් අඩු වෙන්න යන්න. දකුණු පැත්තේ තියෙන ඉලක්කම් වලට 0.5ක් එකතු කරලා ලියන්න. හරි. පැහැදිලි ඇති. එහෙනම් ඉස්සරහට යන්න නේද? හරි. ඊට පස්සේ ඊළඟට දැන් ඔන්න එතන පොඩිම ප්‍රශ්නයක් එනවා. එතන පොඩි ප්‍රශ්නයක් එනවා අපිට මේ විශේෂයෙන්ම දැන් මෙතන මේකයි අර ගණන් විද්‍යා ගුරුන් තමයි නැත්නම් අනිත් කට්ටියට නම් මේවා එච්චර මේ ගන්න මෙතනම ඉගෙන ගන්න හින්දා ගැටලුවක් නැහැ. සමුච්චිත සංඛ්‍යාතය නේද? සමුච්චිත සංඛ්‍යාතය. මෙතන අර අපි ඉස්කෝලේ 11 වසරේ එහෙම නැත්නම් මේ 13 12 13 කරන කට්ටියක තියෙන්නේ අර උඩ ඉඳන් එන එක. මෙතන ඔක්කොම කරන්නේ අපි පහළ ඉඳන් උඩට තමයි ඔක්කොම කරන්නේ. සමුච්චිත සංඛ්‍යාතය කියන එකට ඔයාලා බලන්න ඕන මෙන්න මේ තීරුව දිහා තමයි බලා ගන්න ඕන. මෙන්න මේ සංඛ්‍යාතය කියන මෙන්න මේ තීරුවේ උඩට යන එක දිහා තමයි පොඩ්ඩක් හිතලා බලන්න ඕන. ඒකේ කරන්නේ මෙහෙමයි. දැන් මෙතන ඉන්නවනේ 9. මේ බලන්න මෙතන 9. මේ හරිය පේනවනේ මෙතන පේනවා ඉතින් 9 කියන ඉලක්කම. ඕක දානවා මෙතන. මෙතන මොකද්ද කරන්නේ 9 දානවා. හරි. ඊට පස්සේ මෙන්න මේ 9ට මේ 5ක් එකතු කරලා අනිත් තැන මෙතනට ගිහිල්ලා දානවා. ඒ කියන්නේ මේ 9ට 5ක් එකතු කරාම කීයද? 14. ඒක දානවා මෙන්න මෙතන. බලන්න 9 දැම්මා මුලින්ම. ඊට පස්සේ 9ට 5ක් එකතු කරා 14. එතකොට මේ 14ට මෙයා එකතු කරන්න කීයද? 7ක් එකතු කරා. 14ට 7ක් එකතු කරා කීයද? 21යි. ඊට පස්සේ 21ට එකතු කරනවා කීයක්ද? 8ක්. මේ තියෙන එක්කෙනා දානවා. මෙතන 9 දැම්මා. 9ට 5ක් එකතු කරා මෙතන දැම්මා 14යි. 14ට 7ක් එකතු කරා 21යි. 21ට 8ක් එකතු කරා කීයද? 29යි. 29ට ආය 8ක් එකතු කරා 37යි. 37ට 6ක් එකතු කරා 43යි. 43ට 2ක් එකතු කරා 40. 45ට 3ක් 48යි. 48ට 1ක් 49. 49ට එකක් කීයද? 50. පැහැදිලිද? ඔව් හරි. සර් පැහැදිලි. පැහැදිලි ඇති. වීඩියෝ එක නැවත නැවත බලන්න අපැහැදිලිකමක් තිබ්බොත් හරි. ඊට පස්සේ හරිම ලේසි මේකේ ප්‍රතිශතය හොයන එක. මේකේ ප්‍රතිශතය හොයන්න මේ ගානේ හරියට ලේසි. දැන් ඔය 40 වගේ සංඛ්‍යාතයක් આવොත් ඔයාලට පොඩි ගැටලුවක් එනවා ටිකක් ගණන් පැත්තට යන්න තියෙනවා. දැන් මෙතනයි ලේසි කියන්නේ මම. මෙතන මේකේ එකතුව කීයද? ඔක්කොගෙම එකතුව කීයද? 50යිනේ. තේරුණාද? එතකොට දැන් මේ හරියේ මේ පේන ඔයාලට මේ 9 කියන මේ 9 කියනවත්. එතකොට ඔය 9 හොයන්නේ මෙන්න මේ. දැන් 9 ප්‍රතිශතය හොයන්නේ. හරිද? අර මේ හරියට දාන එක අන්තිමට දාන එකට කියන්නේ. ඒ හැම එකක්ම මේ දැන් මෙතන තියෙන්නේ 9 50න්නේ. 50කින් 9 කියන්නේ 100කින් කීයද? 50කින් ලකුණු 9යි නම් ළමෙක්ට 100ට ලකුණු කීයද? 18යි. 18යි නේද? හරි. එතකොට අවශ්‍ය නම් මෙහෙ බලන්න මම ඒක හදන්නම්. ඒක හදන්නේ මෙහෙමයි. 18යි. එක තැනකින්. ඔව්. ඒ 9 කියන එකනේ අර පල්ලෙහා තියෙන්නේ. හරි. මම මේක හදලා වෙනම පෙන්නන්නම්. මේ බලන්න පොඩ්ඩක් උඩටම මෙන්න මෙහෙම කරන්න. හරි. එතන මම මේ පොඩ්ඩක් බලන්න බෝඩ් එක පොඩ්ඩක් ඇද වෙයි. නම තියලා මම පෙන්නන්නම්. මෙන්න මෙතන හදන්නේ මම. බලන්න මේ. මම මෙතන හදනවා මේ. ඒක හදන්නේ මෙතන මේ 50කට 9ක් නම් කීයද? 100ට මේ ප්‍රතිශතය කියන්නේ. එතකොට මේ 50ට 1යි 100ට 2යි. 9 වරක් 2 කීයද? 18යි. 18යි. එහෙනම් පල්ලහැම එකට එන්නේ කීයද? පල්ලහැම එකට එනවා 18. 18ක්. එතකොට මේ තියෙන හැම එකක්ම මේ බලන්න 18යි. ප්‍රතිශතය කීයද?
18යි. මෙතන ඉන්නේ 14යි නම් මේ තව පාරක් මම මෙතන එක හදන්නම් මේ 50කට 14යි නම් කීයද? 100කට කීයද? 50ට 1යි 2යි 14 වලට 28යි. 28යි සර්. ඔයාලට පේනවා මේක දෙකෙන් වැඩි කරන්නේ. එහෙනම් 21 ඒවා දෙකක් 40 42යි. 29 ඒවා දෙකක් 50 58යි. 27 ඒවා දෙකක් 74යි. 4යි 74යි. දෙකක් 80යි. 86යි. 45 ඒවා දෙකක් 90යි. 9යි 48 ඒවා දෙකක් 96යි. 49 ඒවා දෙකක් 98යි. 50 ඒවා දෙකක් 100යි. 100යි. හරි. ඔන්න ඕක තමයි අපි සාමාන්‍යයෙන් කම්ප්ලීට්ම කියන්නේ සම්පූර්ණම කරන ගහන වගුව. ඕක තමයි අපි සම්පූර්ණයෙන්ම ගහන වගුව. හරි. පැහැදිලිද? හරි. ඕක එතකොට අඩුපාඩු හදාගන්න මම දැන් කරන්නේ ඕකේ ෆොටෝ එකක් ගහලා දානවා group වලට. ඊට පස්සේ අපිට එතනින් එහාට වැඩේ කරන්න තියෙන්නේ මම කියනවා දැන් වගුව බලන්න මොකද මට බෝඩ් එක දැන් මකන්න වෙන්නේ. තේරුණාද? අනිත් ඒවා කියලා දෙන්න. විනාඩියක් ඉන්න බෑද විනාඩියක්? හරි හරි ලියාගන්න. කිසි අවුලක් නැහැ. ෆොටෝ එකක් දානවා group වලට. ඊට පස්සේ තමයි මකන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ලියාගෙන ඉන්නකන් ඉන්නවා. හරි. මේ කියන්නේ මේ ඉස්සරහට කරන්න වෙන්නේ මට බෝඩ් එක මකලා. ඒකයි. හරිද? හරි සර්. හරිනේ. හරි. ඉන්න මම ෆොටෝ එකකුත් අරගෙන දැන් මම මොනවද කරන්නේ ඔයගොල්ලන්ට මේ chance එක දෙනවා මේක මේ හරි මම මේක ඔෆ් කරලා හරි ෆොටෝ එක අරගෙන තේරෙනවද? ෆොටෝ එක අරගෙන මේකට මේ දාන්න ඕන මේ අපේ ටීචර් කෙනෙක් කියවලාද මන්ද මේ ඔව් ටීචර් කෙනෙක් කියවලා එක ලේසි හරි ෆොටෝ එකක් ස්ක්‍රීන්ෂොට් එකක් නම් එවුවා සර්. ඔව් හොඳයි හරි thank you ටීචර් මේ මෙතන හරි එතකොට අපිට ලේසි ඒක දාන එක නේද හරි ස්ක්‍රීන් එකත් එක්ක හරි හොඳයි මාත් එකක් එවන්න හරි මේ හරි අර ටීචර්ත් වෙලා තියෙනවා එකක් පැහැදිලි දෙකම එකයි ඉතින් හරි හරි මේ දෙකටම දාන්නම් මම එතකොට මේක තමයි අපි ඉස්සරහට පාවිච්චි කරන්නේ හරි මේ ටික තමයි අපි ඉස්සරහට පාවිච්චි කරන්නේ හරි බලමු අපි කොහොමද මේකේ මේ වෙන්නේ කියලා හරි මේ හරි
ෆොටෝස් ටික ආවා ටීචර් එකත් දාලා තිනවා ටීචර් එක ගෲප් එකයි මම අර ගෲප් දෙක තුනක් අර කට්ටිය වැඩි ඉඳ සම්බන්ධ වෙලා ඒකේ කට්ටිය ඉන්නවද දන්නේ නැහැ ඒකයි මම අනිත් එකටත් දැම්මේ හරි එහෙනම් අපි දැන් ඊළඟට යන් මේ අනිත් වැඩ ටික අපි කරගන්න හරි හරි මොකද්ද අපේ ඊළඟ වැඩ ටික හරි දැන් බෝඩ් එක මම මකා ගන්නම් ඉස්සෙල්ලා ඒ බෝඩ් එක මකලා ඉවර වෙලා හරි අපි කියලා දෙන්න මම කියලා දෙන්නම් ඒක මොකද්ද අපි කරන්න ඕන කියලා හරි එතකොට පළවෙනියටම ඔයාලගෙන් ඉල්ලනවා ජාල රේඛයක් කියලා එකක් හරි ජාල රේඛයක් කියලා ඉල්ලනවා හරි ජාල රේඛයක් කියලා එකක් ඉල්ලනවා එතකොට අපිට ජාල රේඛය කියන එකට ඕන වෙන්නේ ඇත්තටම මෙන්න මේ දෙක තමයි ඕන වෙන්නේ. හරි මම මේක කරලා පෙන්නන්නම් මේ බලන්න. අපි අර දැම්ම ෆොටෝස් එක හරි. මෙන්න මේක මෙන්න මේ හරියේ මම highlight කරලා පෙන්නන්නම්. ජාල රේඛය අඳින්නේ මෙන්න මේ දෙකේ. අපිට ඇත්තටම ඕන වෙනවා මෙන්න මේවා දෙක. ජාල රේඛය අඳින්න. කවුද? මේ සෛද්ධාන්තික සීමා කියන එකනයි ඒක මම highlight කරා නම් ඔයාලට තේරෙයි. මෙන්න මේ දෙක. මෙයයි මෙන්න මේ ටික තමයි ජාල රේඛයට ඕන වෙන්නේ. මෙන්න මේ කට්ටිය තමයි ජාල රේඛය අඳින්න ඕන. තේරුණාද? හරි. ජාල රේඛයට ඕන ඔන්න ඔය ටික. පැහැදිලිද? හරි. ඊට පස්සේ සංඛ්‍යාත බහුවස්ත්‍රය කියන එකට ඕන වෙන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය කියන එක අඳින්න ඕන වෙන්නේ අපි දැන් මේකේ කියලා නැහැ ඔයාලගේ ප්‍රශ්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රයට ඕන වෙන්නේ මෙයයි මෙයයි සංඛ්‍යාත බහුවස්ත්‍රයට හරි සමුච්චිත සංඛ්‍යාත වක්‍රයට ඕන වෙන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයට ඕන වෙන්නේ මෙන්න මේක මෙන්න මේ පැත්තේ ටික මෙන්න මෙයයි මෙන්න මේ ටික හරි ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රයට ඕන වෙන්නේ මෙන්න මෙයා. මේ පැත්තේ කට්ටියයි මෙන්න මේ ටිකයි. හරි? මම මේක එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඔය අපිට හතරක් ඇඳගන්න පුළුවන්. හරි? හරි. සමහර විට ඔය සංඛ්‍යාත බහුවස්ත්‍රය කියන එක අඳින්න ක්‍රම දෙකක් තියෙනවා. අපිට සාමාන්‍ය පෙළ වගේ ගණිතය උගන්වන ගුරුවරු දන්නවා. සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ජාල රේඛය. හරි? ඒ ටික හිමිට කියන්නේ ගැටලුවක් නැහැ. මේ අපි හිමිට ඒක එක එක ආයෙ පැහැදිලි කරලා දෙන්න. හරි? හරි. එතකොට පළවෙනියට අපි අඳින්න බලනවා ජාල රේඛය. පළවෙනියට ඔන්න ඕගොල්ලන් ඒක ලියාගන්න ජාල රේඛය. හරි. එහෙනම් ඔන්න ආයෙ පාරක් මම ඒක පැහැදිලි කරන්න හදනවා. ජාල රේඛය අඳින්නේ මෙන්න මේ දෙක. කොයි දෙකෙන්ද? හරි. ජාල රේඛය අඳින්නේ මෙන්න මේවා දෙක. හරි. ස්ක්‍රීන් එක තියෙනවා දැන් බලන්න. ජාල රේඛයට ඕන වෙන්නේ මෙන්න මේ දෙක. මේයි මේ සෛද්ධාන්තික සීමා කියන එකයි මේක සංඛ්‍යාතය කියන එකයි තමයි ජාල රේඛයට ඕන වෙන්නේ. හරි. සමහර විට ජාල රේඛය ඇසුරෙන් අපිට පුළුවන් සංඛ්‍යාත බහුවස්ත්‍රයකුත් අඳින්න. අපි ඒකත් මේ ගානේදී කියලා දෙන්න. හරි. එතකොට දැන් ඔයාලට පේනවා මේ සෛද්ධාන්තික සීමා කියන්නේ මෙන්න මේ ටික තමයි අපි ගන්නේ මොන අක්ෂයටද? මේ ටික තමයි අපි ගන්නේ x අක්ෂයට. මෙන්න මේ ටික තමයි අපි ගන්නේ x අක්ෂයට. මේ ටික තමයි y අක්ෂයට ගන්න. එතකොට ඔයාලා දන්නවා මෙන්න මේ පැත්තට තමයි x අක්ෂය මේ පැත්තට තමයි කවුද? y අක්ෂය තියෙන්නේ කියලා. එතකොට දැන් මම බෝඩ් එකට යන්න කලින් පොඩ්ඩක් අහනවා මේ x අක්ෂයේ පටන් ගන්න කීයෙන්ද මේ? කීයෙන්ද? 4.5. කීයෙන්ද පටන් ගන්නෙ? 4.5. මේක ඉවර වෙන්න ඕන මේ බලන්න කීයෙන්ද? 54.5. 54.5. හරි. එතකොට දැන් එහෙනම් අපි බලමු මේ සෛද්ධාන්තික සීමා කියන එක කොහොමද අපිට මේ හදාගන්න බලන්නේ කොහොමද කියලා.
ඊට පස්සේ සංඛ්‍යාතය පොඩ්ඩක් අපි බැලුවම යටට තියෙන වැඩිම සංඛ්‍යාතයක් තියෙන්නේ කීයද? 9. අන්න ඒවත් පොඩ්ඩක් අපි අවධානය දෙන්න ඕනේ ඒවා තියෙන්නේ. වැඩිම සංඛ්‍යාතය කීයද තියෙන්නේ? 9. අඩුම තියෙන්නේ කීයද? 1. සෛද්ධාන්තික සීමා පටන් ගන්න කීයෙන්ද? 4.5. හරි. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙමයි කරන්නේ. ඔතන ඔය අපිට ගිය අවුරුද්දෙත් එහෙම ලොකු ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ කිව්වා මේක මේක දන්නේ නැහැ කියලා. දැන් ඔත මෙතන ඇති අපිට ගණිත ගුරුවරුත් ඇති. ඒකට එයාලගෙමුත් අපි පොඩ්ඩක් අහලා බලමු. හරි. මෙන්න මෙහෙම තමයි වෙන්න ඕන. හරි. මම දැන් ඔන්න ආයේ බෝඩ් එකට යනවා. හරි. 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 බෝඩ් එක දැන් ඔන්න බෝඩ් එක හරි. හරි. එහෙනම් දැන් මේ පැත්තට අපි මම කිව්වේ මොකද්ද? මේ පැත්තට x අක්ෂය. x අක්ෂය කියන්නේ මොනවාද? මේ යටින් ලිව්වත් කමන්නේ. x අක්ෂය කියන්නේ මම ලොකුවට ලියන්න. සෛද්ධාන්තික සීමා. x අක්ෂයේ ඉන්නේ කවුද? සෛද්ධාන්තික සීමා. එතකොට පොඩි ප්‍රශ්නයක් තිබේ. මොකක්ද? දැන් පොඩිම එක්කිනා කවුද? 4.5. ඔන්න මම ඒකත් පොඩ්ඩක් ලියනවා 4.5. එහා පැත්තේ හිටියේ කවුද? 4.5. ඊට පස්සේ එන්නේ කවුද? 9.5. ඊට පස්සේ 14.5. 19.5. 24.5. 29.5. 34.5. 39.5. එහා පැත්තටත් යයි වගේ. නේද? හරි. 39.5. ඊට පස්සේ කීයද? 44.5. 49.5. 54.5. තව එකක් මම දාගන්නවා 59.5 කියලා. ඇයි කියලා බලමු. ඊට පස්සේ මේ පැත්තේ දැන් මේ හරිය පොඩ්ඩක් බලන්න ඕන. මෙතන තමයි අපිටත් ගැටලුව ආවේ. දැන් ඔයාලටත් ඒ ගැටලුව එනවා. දැන් මම අර පැත්තට එකක් වැඩිපුර දාගත්තනේ. කීයද? 49.5 කියලා. තේරුණාද? 49.5 කියලා ගත්තනේ. නේද? එතකොට මේ පැත්තේ නම් එකක් අපිට ඕන තව එක්කෙනෙක්. කවුරු කියලාද අපි හිතන්නේ ඒකට දාන්නේ? කීයක් වගේ දෙන්න ඕන? 0.5ද? 0.5 ටීචර් ඍණ වෙන්න ඕන නේද? ඇයි දැන් මේකේ ඔයාලට පේනව නේද ඔව් මේ සර්. පහ එහා පැත්තේනේ. ඔව්. ඉන්න 0.5. ඔව්. ඒකින්ද අපි කරන්නේ හරිද? ඒක එච්චරම හිතන්නත් එපා. මෙන්න මෙතන මෙහෙම ගහලා මේ තමයි බිංදුව. මේ තමයි බිංදුව. ඊට පස්සේ බිංදුවට අපි කොයි එකටත් මෙන්න මේ පැත්තට දාගමු කොයි එකටත්. ඇයි ඒකේ දාගන්නවා කීයද? පින 0.5 කීයද? 5ක් දාගන්න. මෙතන ඒක සංඛ්‍යාතයේ බහුවස්ත්‍රය අඳිනවා නම් විතරයි ඒක ඕන වෙන්නේ. නැත්තම් කිසිම අවුලක් නැහැ. ජාල රේඛයේ මෙතනින් 4.5 දැම්මම නම් ගැටලුවක් නැහැ. උඩට අපි කියන්නේ කවුද? උඩට ඉන්නේ කවුද? සංඛ්‍යාතය. ඒක පේනවද? උඩට සංඛ්‍යාතය. එතකොට අපි දන්නවා සංඛ්‍යාතයේ ඉන්නේ 1යි 2යි කීයද? 3යි 4යි 5යි 6යි 7යි 8යි කීයද? උපරිම අපිට ඉන්නේ කී දෙනයිද? 9 දෙනයි. 9 දෙනයි. හරි. ඊට පස්සේ මේ පැත්තට සෛද්ධාන්තික සීමා, මේ පැත්තට සංඛ්‍යාතය, මේ පැත්තට අර රටාව හැටියට අර මං අර පැත්තට වැඩිපුර එක්කෙනෙක් දැම්මා. ඒක හින්දා තමයි මේ ඔක්කොම බලද්දි මේ රිවර්ස් වෙද්දි 5 5 අඩු වෙන වෙනනම් 4.5න් 5ක් අඩු කරාම එන්නේ ඍණ 0.5ක් කියලා. හරි. එහෙනම් දැන් ඔයාලා මට කියන්න පොඩි උදව්වක් දෙන්න. පොඩි උදව්වක් දෙන්න මට. මොකද්ද? මේකේ සංඛ්‍යාත ටික කියන්න. හරි? එහෙනම් පළවෙනියටම 4.5යි 9.5යි කීයද? ආවේ. සංඛ්‍යාතේ
වැඩිම ගණනක් තිබ්බේ ඒකේ නේද? 9ක් නේද? 9යි. 9යි. හරි. නිකන් අර පොඩි ළමයි ප්‍රස්ථාර අඳිනවා. කොහොමද? 4.5යි 9.5යි අතරේ කීයද? 9යි. ඊළඟ එකේ කීයද? කියන්න. කියන්න ඊළඟ 9.5යි 14.5යි. ඔව් ඒකට කී දෙනේ සංඛ්‍යාතේ? ආයෙනම් දැන් බලන වැඩකුත් නැහැ. කීයද? 5යි. 5යි සර්. 5යි නේ. හරි. 5යි සර්. දැන් ආයෙ මොනවත් අනිත් ඒවා හිතලා වැඩකුත් නැහැ. මෙන්න මෙතන මේ 5 කෙලින් මෙහෙම ගැහුවා මෙයාට මෙහෙම කරා. ඉවරයි. ඊළඟ එක්කෙනාට 7යි. කීය සෝරි 8යි 7යි. 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 7යි නම් මේ උඩට යන්නේ. ඊළඟට 8යි. ඊළඟට 8යි. ඊළඟට ආයෙත් 8යි. ආයත් 8යි. ඊළඟට 6යි. 6යි. ඊළඟට 2යි. 2යි. හරි. ඊළඟට 3යි. 3යි නම් මේ පැත්තට යන්නේ. සෝරි වැරදුනානේ දෙකක් ටිකක් උඩට එන්න ඕනේ. 1යි. ඊට 3යි න. මේවා කොටරෝල් කොළ වගේ අරගෙන අදින්න. ඊළඟට 1යි 1යි. 1යි. අන්තිමට 1යි. මේකටත් 1යි. ඔන්නවම තිබ්බා. ඔන්න ඔක ඉවරයි නම් ජාල රේඛ ඉවරයි. හරිද? ඔන්න ජාල රේඛ ඉවරයි. ඒකේ හරිද? පැහැදිලිද ඒක? ජාල රේඛ. ඔව් සර්. ඔව් හරි. ඊට පස්සේ දැන් ඔය ප්‍රශ්නේ හැටියට මේක ඉවරයි ජාල රේඛය කියන එක ඉවරයි. හරි. හැබැයි ඔයාලට කිව්වොතින් මොකද්ද? ඔයාලා ලියා ගන්න එහෙම අවශ්‍ය වුණොතින් හරි නැත්නම් මේ රෙකෝඩින් එක බලා ගන්න නේද? මොකද්ද? තව ප්‍රශ්නයක් දෙනවා. මොකද්ද? ජාල රේඛය ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න. ජාල රේඛය ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කියලා කිව්වා. එහෙම වුණොතින් මොකද්ද කරන්නේ මල? එහෙම වුණොතින් මේ හැම එකේම මැද තිතක් තියාගෙන මැද හැම එකේම මොකද්ද දැන් අපි කරන්න හදන්නේ ඔන්න ජාල රේඛය ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳින්න හදන්නේ. හරි. එහෙමනම් අපි මෙන්න මෙතන මේ හරිය තිතක් මෙතනත් තිතක් ඊට පස්සේ මේවා මෙන්න මෙහෙම යක්. මේ දෙක මෙන්න මේ තනි කෙලින් යා කරන්නේ. තනි කෙලින් මේ වැරදුනා. යා කරා. ආයෙ මෙතන යා කරා. මෙහෙම යා කරා. මෙහෙම යා කරා. මම යා කරා. හරි. අන්න ඒ හින්දා තමයි මම අර දෙපැත්තේ තිබ්බේ මොකද්ද? වැඩියෙන් දෙකක් ගන්න. එහෙනම් අර දකුණු පැත්ත ලේසි. දකුණු පැත්තේ ලේසි. මොකද්ද කරන්නේ? මෙන්න මේ දෙකේ මැද පොඩි තිතක් තියාගෙන මේක යක්. අර පැත්තට මොකද්ද කරන්නේ? අර පැත්තේ අර දෙන්නගේ හරි මැදින් කොහොම හරි අපි තිතක් ගන්නවා. ගොඩක් කටි බිඳුවට යා කරොත් වැරදි ඇත්තටම. ඒ කියන්නේ 4.5යි 0.5යි මැද්දේ කීයද එන්නේ?
එතන 2.5ක් දෙන්නේ. ඔව් 2.5ක් වගේ. එන්න මෙතන හරි මැද්දක වගේ තිතක් තියලා මේක මේකට යන්න. ඒක පැහැදිලිද කට්ටියට? ඔව් සර්. හරි. ඒ අපි කරේ මොකක් වුණොත්ද? ජාල රේඛයේ ඇසුරෙන් සංඛ්‍යාත බහුවශ්‍රය. ඒක ඇසුරෙන් දුන්නොත්. ඕක සමහර විට දෙන්න ඉඩ තියෙනවා. ඒ දන්නද? ඒකට එකම වැඩේ දෙකක් ෂේප් වෙනවා. නේද? හරි. ජාල රේඛය ඇසුරෙන් ඔන්න අපි යන්න මොකද්ද? සංඛ්‍යාත බහුවශ්‍රයක් ගන්න. පැහැදිලි? හරිද? එකේ හරි ෆොටෝ සර් එකක් අරන්. පැහැදිලි. හරි. පැහැදිලි. ඒකෙත් මම ෆොටෝ එකක් දාන්නම්. ඉන්න. ෆොටෝ එකක් දාන්නම් ගෲප් වලට. හරි. ඒකෙත් ඔන්න මම දැම්මා. දැන් ඇවිල්ලා ඇති. හරි රිසෝසස් එකකට දැම්මා. හරි. ඒ අපි කරේ ජාල රේඛය ඇසුරෙන් ඔන්න ජාල රේඛය ඇඳලා ඉස්සෙල්ලා ජාල රේඛය ඇසුරෙන් අපි මොකද්ද කරේ? සංඛ්‍යාත බහුවශ්‍රිකුත් ඇඳලා. හරි. ඊට පස්සේ අර ඔයාලගේ දුන්න ප්‍රශ්නේ නෑ. ඒක බලා ගන්න. හරි. හරි. දුන්න ප්‍රශ්නේ නෑ. මෙන්න මේකේ තියෙනවා තව එකක් අපි ඒකත් ඉවර කරලා දාමු. එතකොට මේ පිටම යන්න පුළුවන්. මොකද්ද? අපිට ඕන සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්න. අපිට ඕන ආයේ මොකද්ද? සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්න. එතකොට සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්න දැන් අර කවුද? කෙනෙක් වහමීට ඒ ටික දාන්න කියලා මැසේජ් එකක් දාලා තිබ්බා. ඒක එච්චර හිතන්න එපා. මම ඒ ටික දාන්න. සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්න. එතකොට සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්න තමයි අර අපේ ටීචර් කෙනෙක් කිව්වේ මොකද්ද? මේ මධ්‍යගයක් ගහ ගන්න ඕනද? මධ්‍යගය ගහගත්තේ ඒ නිසා තමයි සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්නේ. නේද? එතකොට සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්න ඕන වෙන්නේ මෙන්න මේ දේ. සංඛ්‍යාතයයි කවුද? මධ්‍ය අගය. සංඛ්‍යාතයයි කවුද? මධ්‍ය අගයයි. එතකොට ඔතනදී ඔයාලට තේරෙනවා මේක වෙන්නේ මෙතනම මේ කරපු දෙයම තමයි. මේ කරපු දෙයම තමයි එන්නේ. හරි. බලමු එතන මේ හරිය පේනවා මධ්‍යගයන් ටික 7 12 17 22 ඉඳන් 52ට යනකම් යනවානේ. 7 12 17 ඉඳන්. හරි. දැන් ඔන්න එහෙනම් මම ආය යනවා මොකටද? ගෲප් එක මේ බෝඩ් එකට දැන් යනවා. අරගෙන බලන්න බෝඩ් එකට. හරි. බෝඩ් එකට. හරි. එතකොට මෙතන ඉන්න බලන්න දැන් මේක මකලා දාමු අපි. සංඛ්‍යාතේ නම් ඇත්තට මකන්න ඕනත් නෑ. හරි. සංඛ්‍යාතේ කියන එක නම් මකන්න ඕනත් නෑ. හරි. සංඛ්‍යාතේ කියන එක නම් මකන්න අවශ්‍යතාවයකුත් නෑ. ඒක නමේම තමයි මෙතන මෙහෙම එකක් තියෙනවා පොඩ්ඩක් බලාගමු. මෙතන දැන් යන්නේ අපි මොකද්ද? මෙතන යන්නේ මධ්‍ය අගය. මධ්‍ය අගය. එතකොට අපිට පොඩ්ඩක් බලන්න මේක 7 12 17 22 27 32 37 42 47
47 එහා පැත්තට යන්න වෙනවා මට. 47 ඊට පස්සේ කීයද? රටාවට යන්න පුළුවන්. කීයද? 52 කීයද? 57. ඊට පස්සේ ඔය විදිහටම ගියාම ඔයාලට පේනවා මෙතෙන් ආපුවම එන්නේ කීයද? 7. ඊට පස්සේ 12න් 5ක් 7යි 7න් 5ක් කීයද? 2යි. ඊට පස්සේ මේ පැත්තෙන් කවුද? බිංදුව ඉන්නේ. එතකොට 1 2 3 4 5 6 7 8 කීයද? 9. මේ පැත්තට එන්නේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය. හරි. ඊට පස්සේ ඔයාලා දැන් කරන්නේ අර ටික නිකම් මොනවද කරන්නේ? මධ්‍යගයයි සංඛ්‍යාතයයි බල බල තිත් ටික තියාගෙන යන්න. කවුද එතකොට දැන් 7 කීයද එන්නේ? 7 එන්නේ කීයද? මධ්‍යගයයි මේකයි බලලා තිත් ටික තියාගෙන යන්න. එතකොට 7ට එන්නේ සංඛ්‍යාතය කීයද? මෙන්න මේ දෙක. මෙන්න මේ දෙක. මේ පේන්නේ මොකක්ද? මේ බලන්න 7 සංඛ්‍යාතය කීයද? 7 සංඛ්‍යාතය කීයද? 9. 12 සංඛ්‍යාතය කීයද? 5. 17 සංඛ්‍යාතය කීයද? 7. 22 සංඛ්‍යාතය කීයද? 8. 27 කීයද? 8. පැහැදිලිද? පැහැදිලිද? තේරුණාද ඒක? හරිද? කවුරු හරි කියන්න. හරි සර් පැහැදිලි. හරි. ඒක පොඩක් කියන්නකෝ මට. 7 සංඛ්‍යාතය කීයද? 7 කෙලින් යන්න 9 7 කෙලින් කීයද? 9ට. හරි. 12 කෙලින් යන්න ඕන කීයටද? 5. 5 ඔන්න ඕවා නම් තියාගන්න එපා ඔයගොල්ලෝ නේද? මේ 12 කෙලින් මේක කීයද? 5ට. මේව කඩේට ගන්න එපා. හරි මම මේ 12 කෙලින් 5. ඊට පස්සේ 7 හරි. ඊට පස්සේ අනිත් ඒවාට ගන්න. ඊට කියන්න 17 කෙලින් 7 7. ඊට පස්සේ 8 මේකට 8. ආයෙත් 8 8. ඊට පස්සේ 6 ඊට පස්සේ 6. right. ඊට පස්සේ 2 2 මෙතන. ඊට පස්සේ 3 3 ආයෙත් උඩටනේ. ඊට පස්සේ ඊට පස්සේ 1 ආයෙත් 1 1 1 නේද? හරි. කොහොම ගියා. ඊට පස්සේ ඉතින් මොකද කරන්නේ? අඩි රූලක් අරගෙන නේද? ඊට පස්සේ මෙයාගෙත් ආයෙ මොනවද නෙමෙයි. 2ටයි කාටද යන්න තියෙන්නේ? අර පැත්තේ 57ටයි යන්න නේද? ඊට පස්සේ අඩි රූලක් අරගෙන මේ ටික හැමීට යා කරගෙන යන්න. ඔකට අපි කියනවා මොකද්ද? මේක අඩි රූලෙන් යා කරන්නේ. හරි. මේකට අපි කියනවා මොකද්ද? සංඛ්‍යාත බහුවස්ත්‍රය. මේකට කියනවා මොකද්ද? සංඛ්‍යාත බහුවස්ත්‍රය. හරිද? මේක පැහැදිලිද?
හරි ඇතිද? පැහැදිලිද? ඒක පැහැදිලි සර්. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ හරි තව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කාට හරි කියන්න. නැත්තම් මම ඊළඟ එකට යනවා. ඒකට බලන්න එච්චර මේ වැඩි වෙලාවක් මේ ගන්න ඇන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රයක් නෙමෙයි සර්. ඔව් මේ ඇන්දේ සංඛ්‍යාත බහුවස්ත්‍රය. හරි. කලින් අපි දෙකම ඇන්දා. ඒ කියන්නේ කලින් ඇන්දා ජාල රේඛය ඇන්දා. ජාල රේඛයේ ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රයත් ඇන්දා. මෙතන අපි කරේ මොකද්ද? වෙනම ඇන්දා අපි මොකද්ද? සංඛ්‍යාත බහුවස්ත්‍රයක්. ඒකට ගත්තේ අපි පන්ති ප්‍රාන්තරවල මධ්‍යගය සංඛ්‍යාතයේ ඇසුරෙන් තමයි අපි යන්නේ. හරි. පැහැදිලිද? හරි. එතකොට දැන් මේක සමහර විට එන්න ඉඩ තියෙනවා එකයි. හරි. එන්න ඉඩ තියෙනවා ඔයාලට. ඒක හින්දා අපි පොඩක් බලමු නේද? මම ගොඩක් කට්ටිය කිව්වා මේක මෙහෙම කරමු කියලා. හරි. හරි. ඒකයි අද මේ වැඩි වෙලාවක් ගියෙත් නෑ මේකට. මේක හොඳයි. ඔව් කියන්න. ජාල රේඛයට ඕනේවා ඊළඟට සංඛ්‍යාත බහුවස්ත්‍රයට ඕනේවා අපි මතක තියාගන්න ඕන නේස. ඕන මොනවද කියලා අක්ෂර වලට ගන්නේවා. නැතිද එච්චරම හිතන්නත් එපා මේ ඒකේ කියනවනේ. ඕක දැන් මේ ජාල රේඛයට ගන්නෙ දැන් ඔය හැම එකටම ගන්නෙ මොනවාද? මේ x අක්ෂයට ගන්නෙ මොකද්ද? සෛද්ධාන්තික සීමා තමයි ගන්නෙ. හැම වෙලාවෙම. තේරුණාද? x අක්ෂයට ගන්නෙ සෛද්ධාන්තික සීමා. මේ සෛද්ධාන්තික සීමා දැන් අර ගොඩක් විට ජාල රේඛය අඳින්න කිව්වොත් ජාල රේඛය ඇසුරෙන් තමයි සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න දෙන්නේ. හරිද? මේ අනිත් එහෙම නැත්තම් කෙලින්ම කියනවා ඔයගලන්ට මොකද්ද? පන්ති ප්‍රාන්තරවල මධ්‍යගය හා සංඛ්‍යාත ඇසුරෙන් කිව්වොත් ඔයාලා දන්නවා x අක්ෂයට ගන්නෙ මොකද්ද? මධ්‍යගය. y අක්ෂයට හැම වෙලාවෙම ගන්නෙ මොකද්ද? සංඛ්‍යාත. සංඛ්‍යාතය. සංඛ්‍යාත. හරි. තේරුණාද? හරි. එහෙනම් දැන් මේ ටික කට්ටිය අයින් වෙනවද අර ටීචර්ලා ඊයේ ටීචර් ඉන්නවද දන්නේ නැහැ නේද? හරි. මේ දාන්න එපා. ඉතින් කොහොමත් ඔහම තමයි දැන් කට්ටිය එන්නේ. හරි. ගෲප් වල ඉන්න 18 වෙනි දැන් ලෙක්චර්ස් වලට එන්නේ 100ට අඩුවෙන් අද දැන් ගොඩාක් කට්ටිය බලාපොරොත්තු වෙනවා රෙකෝඩින් එක. ඉතින් කමන්නේ. එයාලා ඉතින් ඉල්ලන්නේ ඒකනේ නේ. හරි. ඊට පස්සේ ඊළඟ එක හොඳට මතක තියාගන්න. හරිද? මේක රෙකෝඩින් එක ඔයාලා බලන්න. ඔයාලා ඉන්න ගමන් බලන්න. ඊළඟ එකටත් යට x අක්ෂයට ඕන වෙන්නේ සෛද්ධාන්තික සීමා. x අක්ෂයට ඕන වෙන්නේ මොකද්ද? සෛද්ධාන්තික සීමා. හරි. එතකොට ඔයාලා මෙන්න මෙතනත් මම මේකෙත් ෆොටෝ එකක් යවන්නම් ඔයගලන්ට. හරි. මෙතනත් මම ෆොටෝ එකක් යවන්නම්. එතකොට ඒකේ ප්‍රශ්නයක් තමයි මේ යන්නේ අපි මොකද්ද? සංඛ්‍යාත බහුවස්ත්‍රය කියන එක. හරි. මේ යන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය කියන එක. හරි. ඊට පස්සේ දැන් ඔයාලා මට කියන්න ඊළඟට අපිට තියෙන්නේ මොකක්ද අඳින්න? සමුචිත ඊළඟට සංඛ්‍යාත. තියෙන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. එතකොට ඔයගලන් ඕක ගෙදරදී හරි කොහෙද මේකෙදි හරි ඇන්දොත් මේ ගෙදරදී හෝ මේ ඇන්දොත් අරකට ඒකට නම් අනිවාර්යයෙන්ම ප්‍රස්ථාර කොලයක අඳින්න. මොකද්ද කරන්නේ? ප්‍රස්ථාර කොලයක අඳින්න වෙනවා. හරි. ඊට පස්සේ මම ඒකයි මේ හරි ආය පොඩ්ඩක් ගත්තේ මේකට මේ බෝඩ් එකෙන් අයින් වෙන්න ගත්තේ. මේකට ඕන වෙන්නේ මෙන්න මේ ටික. හොඳට බලන්න මෙන්න මේ කවුද මේකට ඕන වෙන්නේ කියලා. හරි. එතකොට ඔයාලට ඒක තේරෙයි. මෙන්න මෙතන. මම මේ හයිලයිට් කරන දෙන්න දිහා බලන්න. මම මේ හයිලයිට් කරන දෙන්න දිහා බලන්න. වැදගත් එක්කෙනා මම හයිලයිට් කරනවා. කවුද? මෙන්න මෙයා. කවුද? මෙන්න මේ පැත්තේ. මෙන්න මේක හොඳට මතක තියාගන්න. පැහැදිලිද? අපර සීමා නේද සර්? ඔව්. හරි. ඒකේ උඩ කට්ටිය. හරි. උඩ කට්ටිය.
හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මේක හරි ලේසි. මෙන්න මේකට තව මම මේ ඊතලයක් දානවා. ඒ ඊතලේ දිහාත් පොඩ්ඩක් බලන්න. මම එක ඊතලේ දානවා රතු පාටින්. ඒක දිහා හොඳට බලන්න. ඔන්න ඕක මතක තියාගත්තා නම් හරියට හරි. හරි. ඔය විදිහට තමයි අපි මේක ලකුණු කරන්න හදන්නේ. එතකොට ඔයාලා දැන් ලකුණු කරන්න හදන්න එපා. මේක හරි. මේකමයි අර ප්‍රතිශතයකටත් වෙන්නේ. මේ විදිහටමයි ලකුණු වෙන්නේ. ඒක නිසා මේක හරියට බලා ගන්න. මගේ එක බලාගෙන කරන්නත් එපා. මේකට අනිවාර්යෙන් කරන්න ඕන මොකද්ද? ගණ්ඩ ප්‍රස්ථාර කොලයක්. ගණ්ඩ ප්‍රස්ථාර කොලයක්. හරි. තේරුණාද? එතකොට ගණ්ඩ ප්‍රස්ථාර කොලයක් නැත්තම් ඔයාලට මේක ලකුණු කරද්දි තේරෙයි. තේරුණාද? ලකුණු කරද්දි තේරෙයි මේවා ඇයි ලකුණු කරගන්න වෙන්නේ නැත්තේ කියලා. හරි. එහෙනම් දැන් ඔන්න මම වෙලා ගන්නෑ. හරි. ඔන්න ආයෙ මම බෝඩ් එකට යනවා. හරි. බෝඩ් එකට යනවා. හරි. ආයෙ මම බෝඩ් එකට ගියා. එතකොට දැන් ආයෙම සැරයක් මතක තියාගන්න මෙතන. හරි. ආයෙම සැරයක් මතක තියාගන්න අපිට දැන් මේක ආයෙ මේ සංඛ්‍යාතය දැන් මේකත් මකන්න වෙලා තියෙනවා. අන්න ඒකේ අක්ෂර දෙක වෙනස් වෙනවා. ඉස්සෙල්ලා අහපු ටීචර් කෙනෙක්. හරි. ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. හරි. එතකොට මෙතන අක්ෂය හොඳට බලාගන්න. හරි. මේ උඩට යන්නේ සමුච්චිත සංඛ්‍යාති. උඩට යන්නේ මොකද්ද? උඩට යන්නේ සමුච්චිත සංඛ්‍යාති. හරි. ඒක එතකොට හොඳට බලන්න මේක බිඳුවයි. ඔයාලා අර විදියට ගන්න මේක 10යි 20යි. ඇයි දැන් මේක අඳින්නේ අපි කොහෙද? ප්‍රස්ථාර කොලයක තමයි අපි අඳින්නේ. පැහැදිලිද? මේක අඳින්නේ කොහෙද? ප්‍රස්ථාර කොලේ. ඊට පස්සේ අර පැත්තට ගැටලුවක් නැහැ. මේ පැත්තට කවුද එන්නේ? සෛද්ධාන්තික හතර සීමා. එහෙම නැත්නම් අපි සැබෑ සීමා. ඒකෙත් අර මං කිව්වේ හයිලයිට් කරපු ටික මට ආයෙ පෙන්නන්න බෑ. ඒක ආයෙ යන්න වෙනවා මට අරකට. බලන්න මෙතන කීයද? 4.5. මෙතන කීයද? 9.5. මෙතන කීයද? 14.5. මෙතන කීයද? 19.5. මෙතන කීයද? 24.5. මෙතන කීයද? 29.5. මේක 24.5. මේක 39.5. ඊටමයි. නේද? ඊට පස්සේ ආයෙත් පැත්තටමයි. ඊපස්සේ කීයද? කීයද? 44.5. 44.5. 49.5. ඊට පස්සේ 54.5. ඔතනින් නැවතුණා. ආයෙ යන්නේ ඒකේ වැඩි ඒවා ඕන නැහැ. හරි. ඒකේ වැඩි ඒවා ඕන නැහැ. හරි. ඊට පස්සේ හරි. දැන් ඔන්න පළවෙනියට කරන්නේ මොකද්ද? හරි. මේ සෛද්ධාන්තික සීමා ටික තියෙනවා. සමුච්චිත සංඛ්‍යාති. මේකේ තියෙන සංඛ්‍යාතය නෙවෙයි මොකද්ද? සමුච්චිත සංඛ්‍යාති. හරිද? හරිනේ. y අක්ෂ දුරහින් දුරහින් වගේ අර x අක්ෂ ළඟ ළඟ වගේ නේද? y අක්ෂය ටීචර් මෙහෙමයි. මේක දිහා බලන්න එපා. නිකං කොළ ගන්නත් එපා. ප්‍රස්ථාර කොලයක් ගන්න. තේරුණාද? ප්‍රස්ථාර කොලයක් ගත්තම ප්‍රස්ථාර කොලේ ටීචර් තියනවනේ කෙලින්ම අර චූටි කොටු 10ක් එනව නේද? එතකොට ඒකට දාගන්න 10යි කියලා. පැහැදිලිද කිව්වේද? හා සර්. මෙතන හරි. මෙතන මන්ට චූට්ටක් ඔයාලට මට දෙන්න විනාඩියක් විතර. හරි. කට්ටිය ටික ටික අඩු වෙනවා. ඉතින් කමන්නේ අඩු වුණාට මට නම් ගැටලුවක් නැහැ. හරි. අර ඊයේ කිව්ව එකම තමයි නේ මම නෙවෙයි ලියන්නේ. හරි. මම මේ පෙන්නන්නම් ඔයාලට මේ තියෙන්නේ. මේ මම ඒවා මකන්න නැතුව තියාගත්තා. ඔය කවුරු හරි දාලා තිබ්බා අපේ ටීචර් කෙනෙක් මේ තියෙන්නේ. මේ ලස්සනට තියෙනවා මේ. ඔය දැක්කද?
ඒක නම් පොඩි වැරදි තියෙනවා ඒව බලන්න එපා. මේ බලන්න මේ මම පෙන්නන්නම් ඔය දැන් මට අදාළ එක පෙන්නන්නම්කෝ මම මේ ජාල රේඛය උනත් ඒ ටීචර් කවුරු හරි කරපු එක්කෙනා ලස්සනට මේ බලන්න ප්‍රස්තාර කොලයක ඇඳලා තින්නේ ලස්සනට. හරි. මේ මම කියන්නේ අනිත් දෙකට නම් ඇත්තටම අවශ්‍ය නැහැ. මෙන්න මේ දෙක බලාගන්න. මේ බලන්න මේ සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ මේ ලස්සනට මෙන්න නියම මේ සමුච්චිත සංඛ්‍යාතය. තේරුණාද? මෙයා හැම මේ ඇඳලා තියෙන ප්‍රතිශත නේද? ප්‍රතිශතය. ඒ වුණාට ඒක ඒ පැහැදිලි ගතිය තමයි මම පෙන්නන්නේ. මේ ප්‍රස්තාර කොලයක දැන් මේ බලන්න එතනදී මේ ඔව් මේ ඕන්න දැක්කද? අර 40ක එකක් ලස්සනට ඇඳලා තියෙනවාද? හැබැයි පොඩි ගැටලුවක් මෙතන තියෙනවද නැහැ මෙයා මේ බිඳුවට යා කරන එක අපිට කියන්න බෑ බිඳුවටද යා වෙන්නේ කියලා. මේක බිඳුවට නෙමෙයි යා වෙන්නේ අපේ එක. හරි? දැන් පැහැදිලි නේ ටීචර් මේ තියෙන්නේ. මෙයා මේ 5 10 නම් ඇත්තටම අරගෙනත් වැඩි මේ. එහෙම නැතුව මං කියන්නේ මෙන්න මෙතන මෙහෙම ගන්න කියලා මේ. මෙතන මෙයා මෙතන මං කියන්නේ 10ක් ගන්න. එතකොට හරියනේ මේ චූටි කොටු 10ක්. මෙතන එතකොට කීයද? 20යි මෙතන 30යි මෙතන කීයද? 40යි මෙතන කීයද? 50යි. මෙයා ටිකක් ලොකුවටත් ඇඳගෙන. තේරුණා නේද කිව්ව එකම? පැහැදිලිද? හරි සර්. හරි නේද? හරි. එතකොට මේ බලන්න මෙන්න මෙතන එහෙම තමයි ඒක යන්නේ. හරිනේ. එහෙනම් බෝඩ් එකට යන්නම් මම මෙතන කිසිම අවුලක් නැහැ. ටීචර්ලාට සමුච්චිත සංඛ්‍යාතයේ විතරක් බලා ගන්න ටීචර්. මෙන්න මෙච්චරයි වෙන්නේ. මෙතන එකයි මම කිව්වේ විශේෂ දෙයක්. මේක බිඳුවට යාවෙන්නේ. ඇයි බිඳුවට යාවෙන්නේ නැත්තේ? ලකුණු බිඳුව ගත්ත ළමයි නෑ නේද? ඔයාලට පේනවා අඩුම ලකුණු අරන් තියෙන කීයද අපේ තිබ්බේ ඇත්තටම? ලකුණු කීයද? මම පහක්ද කොයිදනේ තිබ්බේනේ. හරි. ඒවා ඇත්තට හිතන්න එපා. හරි. බිඳුව. right. එහෙනම් ඔයාලා මෙන්න මෙච්චරයි වෙන්නේ. මොකද්ද? මේන්න මේ හරියේ කියන්න අර අපි තිබ්බා නේද අර 4.0. එතන මේ තිබ්බත් හිතක්. ඊට පස්සේ ඊළඟට සමුච්චිත සංඛ්‍යාතයේ කීයද ආවේ? ඊළඟට ආවේ කීයද? 9 නේද? මුලින්ම තිබ්බේ 9 නේද? සමුච්චිත සංඛ්‍යාත තීරුවේ තිබ්බේ 9 නේද? ඔව් 9. 9. මෙන්න මෙයා කෙලින් තිබ්බා 9 මේ. ඒ කියන්නේ 10ට පොඩ්ඩක් පහලින් මන් තිබ්බේ මේ. මෙතන එහෙම තියන්න එපා. ඔයගොල්ලන් අර ප්‍රස්තාර කොලේ කඳින්න. ඊට පස්සේ 9 නේ තිබ්බේ right. ඊළඟට කවුද තිබ්බේ? 9ට පස්සේ ආවේ කීයද? 14. 14. එතකොට මේ බලන්න මේ. මෙහෙම ගන්න එපා. ප්‍රස්තාර කොලයක් අරගෙන ගන්න. 14. ඊට පස්සේ කීයද තිබ්බේ? 21. 21 මේ. ඔහොම මේ අර කඩේරි තියන්න එපා. හරි 21. ඊට පස්සේ 29. 29 නේ. ඊට පස්සේ කීයද? 37. 37. හරි. ඊළඟට 43. 43. කීයද ඊළඟට? 45. 45 හරියට එන්නේ. ඊට පස්සේ 48. 48 දෙකක් නේ. ඔව් ඊළඟට 49. ඊට පස්සේ 50. 50 නේ. ටිකක් උඩින් ගියා ඊට පස්සේ 50 ගියා. නේ හරි. ඊළඟට කරන්නේ මේ මෙතන ඉඳන් අන්න එකයි මම කිව්වේ බිඳුවට එන්නේ මෙන්න මෙහෙම මේ. යා කරන්න මේක සාමාන්‍ය අර මොකද්ද මේක නම් මේ මගේ පිට බලන්න එපා නේ. S අකුරක් හැදෙට එන්න ඕන අර කලින් මන් දීප එක හරි. ක්‍රමේ දන්නව නේද? මේ ඛණ්ඩාංක දන්නව නේද? ලකුණු කරන්නේ ඛණ්ඩාංකට.
අර මුලින්ම තිබ්බේ එකයි මම අර මෙහෙම ෂේප් එකකට තිබ්බා මතකද ඔයාලට? මං කිව්වේ මෙහෙම යන්න කියලා මෙහෙම යන්න කියලා. මේ මෙතන තියෙන එක්කෙනාට තමයි මේ බිඳුව තියන්නේ. හරිද? පැහැදිලිද වැඩේ? තේරුණාද? ඔව් සර් තේරුණා. හරිද? කට්ටියට. මම මේකේ නම් ෆොටෝ එකක් දාන්නේ නැහැ. හරි? ලකුණු කරන විදිය පොඩ්ඩක් බලා ගන්න. හරි? හරි. එතකොට පැහැදිලිද? ඊළඟට ප්‍රතිශත අඳින්නේ කොහොමද? ප්‍රතිශත එක අඳින්නේ කොහොමද? ඊළඟ එක අඳින්නේ කොහොමද? ප්‍රතිශත එක අඳින්නේ කොහොමද? සංඛ්‍යාතග්ගය 100 දක්වා ගන්නවා. අන්න හරි. තේරුණාද? එතකොට ප්‍රතිශත සමුච්චිත එක අඳින්නේ හරි? මෙන්න මේකේ හරි? මෙන්න මෙහෙමයි. අර තව ටීචර් කෙනෙක් අර චල මොකක් හරි එකක් කිව්වා. ඒක නම් අපිට ඕගලන්ට කියලා නෑ නේද? ඒක ඔය පරණ LMS එකේ තමයි තිබ්බේ නං. හරි? පරණ නෝට් වල අපිට තිබ්බේ නෑ අපිට වල. සර් කියලා දුන්නා චල සාමාන්‍ය ඩේ ස්කූල් එකේ. හරි හරි. උනත් අපි පොඩ්ඩක් බලමු. ඒකට එහෙම වුණොත් තව තීරුවක් එනවා නේ ටීචර්. මේකේ. ඔව් සර්. තව තීරුවක් එනවා නේද සර්? ඒ වුණොත් ඒක තවත් මේකක් වෙනවා නේද? දැන් අපි අර පොඩ්ඩක් බලමු එහෙම වෙන දවසක හරි නේද? තව දැන් මට තව කියලා දෙන්න තියෙන ඇත්තටම තරාන්තර කියන එක කියලා දෙන්න තියෙනවා නේද? අපි අර ගුණිත ගූර්ණ එක විතරයිනේ හැදුවේ. මේ ඊළඟට අර තියරි වලට අර මැඩම් කෙනෙක් එනවා අනිත් අය නම් ඒක හරියට කරයි ආ. තියරි ටිකක් දැනගන්න මිනුම නැත්තම් ගණන් වලට අකමැති කට්ටියට ප්‍රශ්න තුනක් තියෙනවා තියරි වලින් හදන්න. හරි? මිනුමේ. ඒ ටික මට එච්චර පැහැදිලි නෑ. දැන් මට කියලා දෙන්න තරම් මේකක් නෑ මේ විදියට. ගණන් ටික මං හදන්නම් අර මැඩම් කියලා දෙයි ඔයාලට තියරි ටික. හරි? තියරි ටිකත් අල්ලගන්න. එතකොට ගණන් වලට අකමැති කවුරු හරි ඉන්නවා නම් එයාලටත් ප්‍රශ්න තුනක්ම තියෙනවා. මේ මොකෙන්ද අපේ හාමුදුරුව කෙනෙක් එහෙම මට කිව්වා ගොඩක් විට තියරි පුළුවන් නම් කියලා දෙන්න කියලා. එතකොට අර මැඩම් පොඩ්ඩක් හොඳටම ඒක කරලා දෙයි ඔයාලට තියරි ටික. හරි? මිනුමේ. හරි? එතකොට ඊළඟ කතාවට එන්නේ ප්‍රතිශත සමුච්චිත කියලා. එතකොට x අක්ෂය වෙනස් වෙන්නෙම නැහැ. හරි? x අක්ෂය වෙනස් වෙන්නෙම නැහැ. x අක්ෂය වෙනස් වෙන්නෙම නැහැ ඊළඟ එකට. හරි? මේකට ඉස්සරහට වැටෙනවා මොකද්ද? මේක ඉස්සරහට වැටෙනවා ප්‍රතිශත කියලා වචනයක්. ප්‍රතිශත මෙතනින් මේ හරියමයි යන්නේ. මේ හරියමයි යන්නේ. එතකොට ඔයාලා දාන්නේ කවුද 10 20 30 40 50 60 70 80 90 100 තේරුණාද? එතකොට ඔන්න ඔහොමයි එන්නේ. හරි? අරකෙදි මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. හරි? අරකෙදි මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මෙන්න මේ දෙක තමයි ප්‍රතිශතයකට ගන්න. හරි? අර අපේ කවුරු හරි ඇහුවා ප්‍රතිශත සමුච්චිතයකදී මෙන්න මේ තීරු දෙක ගන්නෙ. හරි? මං හයිලයිට් කරනවා. ඒතකොට අවුලන්නේ. හරි? තියරි පස්සේ බලන කට්ටියට තේරෙයි. හරි? ප්‍රතිශතයකට ගන්නේ මේන්න මේ ටිකයි අර ටිකම තමයි. හරි? මේ ටිකයි අනිත් පැත්තෙන් කවුද? මෙන්න මේ. ඒක තමයි අපි ගන්නෙ මොනකටද? ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය සංඛ්‍යාත වක්‍රය අඳින්න. අර විදිහටමයි 4.5 බිඳුව තියෙනවා. තේරුණාද? ඊට පස්සේ 9.5ට මේකේ ලකුණු කරන්නේ කීයද? 18. 14.5ට ලකුණු කරන්නේ කීයද? 28. 19.5ට ලකුණු කරන්නේ කීයද? 42. හරි? පැහැදිලි නේද ඒක? ඔව් සර් පැහැදිලි.
හරි නේද? ඒකේ මොන හරි ප්‍රශ්න තියෙනවද? නැතුව ඇතිනේ. හරි. හරි. ඊට පස්සේ මෙන්න මේවත් අහලා තිබ්බා මේවා අවශ්‍ය වෙයිද දන්නේ නැහැ නේද? මෙන්න මෙතන මේ තියෙන්නේ කවුරු හරි ෆොටෝ එකක් ගහගෙන තියෙනවා. දැන් අපි මෙතනින් දැන් කියලා දුන්නා මම මේ ටික මොනවද? මේ බලන්න. දැන් මෙතන අවශ්‍ය වගේ ජාල රේඛය මං කිව්වා නේද? මෙතන ජාල රේඛය හරි සංඛ්‍යාත බහුවස්ත්‍රය හරි වක්‍රය කියන එක හරි සංඛ්‍යාත වක්‍රය නේද? ෆ්‍රීකවන්සි කර්ව් කියන එක ඒක නම් මෙතන කිව්වේ නෑ මම. හරි. සමුච්චිත එක හරි ආය කවුද? ප්‍රතිශත එක හරි. හතරක් කරානේ. හතරක් මං කරා. හතරක් කරා. මෙතන මේ දීලා තියෙන ඒ වගේ ඔන්න හතරක් මම කරා. ඊට පස්සේ ඊළඟට මොකද්ද? මෙන්න මෙතන මෙන්න මේවා ඕන වෙයිද? මේවා ඕන වෙයිද? කට්ටිය අහලා තිබ්බා මෙන්න මේවා මේ. දැන් මේවා සමහර ඒවා නම් වැරදි. දැන් මේ දෙක මේ සම්බන්ධ වෙන්නේ නැතුව තනිකර වැරදි මේ. නේද? මෙන්න මේවා සම්බන්ධ වෙන්න ඕන මෙන්න මෙතන මේ. මේවා කොහෙට හරි මෙහෙට සම්බන්ධ වෙන්න ඕන. නේද? හරි. මේ ටිකත් ඔය කවුරු හරි මට එවලා තිබ්බ එකක් තමයි මේ තියෙන්නේ. හරි මේක එවන්න බය සමහර දන්නේ නැති කට්ටිය වැරදියට හිතනවා ඊට පස්සේ. ඔක සම්බන්ධ වෙන්න ඕන. හරි. ඊළඟට මෙන්න මේව ඕනද කියලා තමයි මං අහන්නේ. ඔන්න ඕවා එකෙත් මේ 4.5න් පටන් ගන්නනේ සර් අන්තිමට හරි. අන්න හරි. ඒක හැම වෙලාවෙම අර මේ මම ඒකයි ටීචර් මෙන්න මේ මෙහෙම එකක් කිව්වේ මේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න අර මෙහෙම දැම්මා නේද මම මෙන්න මෙහෙම එකක් දැම්මා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ අර කීයද 4.5නේ. මෙතන තියෙන්නේ කීයද 9.5. එතකොට මේ පළවෙනියට තියෙන එක්කෙනාගේ බිඳුවට තිත තියන්න මේ. පළවෙනියට තියෙන එක්කෙනාගේ මෙන්න මෙහෙම බිඳුවට තිත තියන්න. අනිත් අයගේ මෙන්න මෙහෙම නිකන් මෙතන මෙහෙම තියාගෙන යනවා. ඒක යාවෙන්නේ මේක මෙන්න මෙහෙමයි. පැහැදිලිද? හරි සර් thank you. හරිනේ. හරි. මේක බිඳුවට යන්නේ ගොඩක් විට සමහර විට බිඳුවට ගියොත් දැන් ඒ කියන්නේ බිඳුවෙන් පටන් ගන්න ඒවාත් තියෙනවා. මෙතන මං හිතන්නේ මෙතන බිඳුවේ දැන් මෙහෙම යන ඒවාත් තියෙනවා. මෙන්න මෙහෙන් පටන් ගන්න ඒවාත් තියෙනවා. හරි. හැබැයි මේ ගණ මේ අපිට දීලා තියෙන කියන්නේ බිඳුවට කීයකට ගියොත් වැරදි ඔන්න ඔය විදිහට තමයි යන්නේ. හරි. හරි. ඊට පස්සේ මෙන්න මේක කවුරු හරි දන්නවද මෙන්න මේ දැන් මම මේ දාලා තියෙන එක ගැන කවුරු හරි දන්නවද? කොහොම රූපෙම විතරක් පෙන්වනවා සර් අපිට. එහෙනම් කමන්නේ. හරි. නැත්තම් දැන් මේවා මේ සාමාන්‍යයෙන් මෙතන මේවත් විස්තර කරන්න ගියොත් තවත් අමාරු තත්යකට එනවා නේද? දැන් ගණන් අර එහෙම කරන කට්ටියට නම් ගැටලුවක් නැහැ. ගණන් විද්‍යාව වගේ කරන මේ කියන්නේ O level පන්ති වලට එහෙම නැත්නම් අපේ දැන් ඔය තාක්ෂණ වේදිකා SFT වගේ විෂයක් කරනවා නම් නැත්නම් කම්බයින්ඩ් මැත්ස් විෂයක් කරනවා නම් කාටවත් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන අපි මේක කරා මේ ඔගියු කියන්නේ මේ ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඊළඟට මේ හිස්ටෝග්‍රෑම් කියන්නේ ජාල රේඛියට. මේකත් මේ ජාල රේඛයක් තමයි තියෙන්නේ. ඊළඟට බාර් ග්‍රාෆ් කියන්නේ නම් ඉතින් ඔයාලා දන්නවා පොඩි කාලේ අඳින රූප. මෙන්න මේ ලීෆ් ඩිස්ප්ලේ කියන්නේ වෘන්තපත්‍ර සටහන කියලා. ඊළඟට මේ පයි chart කියන්නේ වට ප්‍රස්ථාර කියන එක. ඒව හැමනම් ඇත්තටම අවශ්‍ය වෙන එකක් නැති වෙයි නේද? ඒවා පෙන්නුවා විතරයිනේ. අපිට කිව්වස ඔගිය කියන්නේත් අර සමුචිත ප්‍රතිශත සංඛ්‍යා වක්‍රය තමයි ඔව්. කියලා. ඒක හරි ටීචර්. එතන නම් ඒකේ නම තියෙනව නේද? පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්නේ ටීචර්ගේ ප්‍රශ්නෙට. මේක මෙන්න මේ ඔගිවිය කියන්නේ ඒකට තමයි මේ. මම අර මුලින්ම දැන් මේක තියෙනව නේද? කො එතන නමත් එක්ක තියෙනවා ඉන්න බලන්න. ඔව් මේ තියෙන්නේ. දැන් අපි ඔය හදපු ගාන දිහා තමයි මේ බලාගෙන ඉන්න ඕනේ. මේ තියෙන්නේ. අපි දැන් මේකේ හිස්ටෝග්‍රෑම් කියන එක ඇඳා නේද? මොකද්ද? හිස්ටෝග්‍රෑම් කියන්නේ ජාල රේඛය. ජාල රේඛය කියන්නේ හිස්ටෝග්‍රෑම්. මේකට කියන්නේ මේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සි කියන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය.
ඊළඟට මෙතන මේ percentage ඒ කියන්නේ percentage කියන්නේ ප්‍රතිශතනේ. ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රයට තමයි අපි ඔගිවිය කියන්නේ. හරි නේද? හරි. ඔව් ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ අර අනිත් දැන් අර මිනුම තියරි එක සාමාන්‍ය කීයට වගේ දානවා නම් හොඳයිද? ලෙක්චර් එක. කියන්න කමන්නේ. දැන් මේක නම් කරලා ඉවරයි. අපි පොඩ්ඩක් මේ නිකන් කියන්නකෝ. අර ලෙක්චර් එක කීයට මන් දාන්නද? ඒක සිකුරාදා කරනවා කිව්වා. මොකද මනෝවිද්‍යාව අපිට සෙනසුරාදා මැඩම් කරනවා කිව්වා. ඒ මැඩම් නම් 6ට කරන්නේ අර මනෝවිද්‍යාව කරන එක න අනිත් එක කීයට විතර ඔයාලට දාන්නද? පහසුද අනිද්දා? 8ට විතර සර්. sorry 8ට විතර. 8ට විතර දාන්න. හරි හරි හරි. 8ට විතර දාන්න රෙකෝඩින් එක දෙනවා. දැන් මෙතන මේ ඒකයි අර හොස්ට් එක පොඩ්ඩක් මාරු වුණොත් පොඩක් ලොකු දෙයක් thank you ඒ කෝ-හොස්ට් එකම ගන්න කට්ටියට. නැත්තම් මේ රෙකෝඩින් එක කරන්න වෙන්නේ අර පව් අර සුදස්ස දැක්කත් දන්නේ අර රෙකෝඩින් එකක් කරලා දාලා තිබ්බා එදා භාගයක්. ඒක අර මුලින්දම රෙකෝඩින් එක යන්න ඕන මේ අවුල් අර කට්ටිය මයික් ඔෆ් කරන්න මතක විදියට වෙන වෙන සද්ද ඇහෙනින් තමයි ගැටලුව තියෙන්නේ. අවුලක් නෑ අපි එහෙම වුණත් මම 8ට දාලා දෙන්නම්. හරි. එහෙනම් අද හරි නේද? අපි ආයෙ දවසක තව ටිකක් ගණන් ටිකක් මම කියලා දෙන්නම්. එහෙනම් අර තියරි එක අර මැඩම් එක පොඩ්ඩක් බලා ගන්න. හරි නේද? එහෙනම් අද හරි සර් thank you. හරි සර් thank you හරි. sir. හරි. හිටියට ලොකු දෙයක් හරි. ඒක නම් හිතේ. Thank you, sir.